අයිබෝවන් ළමයි. ඉතින් අද දවසේ අපේ පන්තිය ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයගොල්ලෝ දන්නවා A level 2028 ඉතිහාසය පන්තිය තමයි අපි මේ සාමාන්‍ය ඉරිදා 5:00ට පටන් ගන්නවා. ඉතින් මේ මාසේ අපි සාමාන්‍යයෙන් පන්තිය පටන් ගන්නවා 6ට වගේ. මොකද හේතුව BC පන්ති අපි පටන් ගන්නෙ මේ මාසේ අග හෝ ලබන මාසේ මුල. ඒ නිසා තමයි අපිට පොඩි කාලයක් තියෙනවා. ඒ හින්දා අපේ පන්තිය පටන් ගන්නවා පුතේ ඉරිදා 6 වෙනකොට අපි මේ මාසේ පටන් ගත්තා. මේ මාසේ පුරාවටම කරා. ලබන මාසේ නම් අපි 5:00ට පන්තිය පටන් ගන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඕගොල්ලන්ට කිසිම මුදලක් අය කරේ නැහැ මේ මාසේ. පන්තියට නොමිලම සම්බන්ධ වෙලා ඉගෙන ගන්න අවස්ථාවක් ලැබුණා. ඒ වගේම ඕගොල්ලන්ට මතක් කරන්න දෙයක් තියෙනවා. මම පෙන්නලාම ඕගොල්ලන්ට කියන්නම්. ඔයාලට දැන් පුතේ මේ A level syllabus එක නැත්නම් විෂය නිර්දේශය. මේ ලංකා ඉතිහාසයේ විෂය නිර්දේශයෙන්ම මෙන්න මේ විදිහට කොලයකට print කරලා තියෙනවා. හරි. මේකේ මේ PDF එකක් මං ගාව නැහැ. නැත්නම් මම ඕගොල්ලෝ ඉක්මනින් මෙවනවා. ඉතින් මේකේ ඕගොල්ලෝ කරන්න ඕනේ වැඩේ තමයි මම දෙනවා ඕගොල්ලෝ ළඟදීම ටක් ගාලා මේක. PDF එකක් තිබ්බනම් මේ වෙනටත් මම එවලා ඕගොල්ලොන්ට. මේක පුතේ ඕගොල්ලෝ ෆොටෝ කොපියක් ගහලම තමයි ඕගොල්ලෝ එවන්නේ. කොලේ කපලා වටේට පොඩි කොටසක් මාජින් එකක් අයින් කරලා මේ නමවත් මොනවත් ඕනේ නැහැ. නිකන් මේ සිලබස් එක විතරක් පේන්න තියලා ඔයගොල්ලෝ මුල් පිටුව අලව ගන්න. මුල් පිටුව අලව ගත්තගෙන් පස්සේ උගන්වන මාතෘකාවන් වලට මේ කොටු ඉස්සරහින් හරියට දාගන්න පුළුවන්. 12 13 දෙකේම විෂය නිර්දේශය තියෙනවා. මම හිතනවා ඔයගොල්ලෝ පොඩියට සාමාන්‍යකම් පේනවා ඇති. මේ අවසානයේ තියෙන මාතෘකාව තමයි නිදහසේ අර ශ්‍රී ලංකාව නිදහස ලබා ගැනීම. ඉතින් ওই ටික තමයි පුතේ 12 වසරටයි 13 වසරටයි තියෙන විෂය නිර්දේශය. ආයි ලියන්න කාලය ගන්න ඕනේ නැහැ. ඔන්ලයින් පන්ති වල නිකන් ලියා ඉන්න කාලයක් අපි ලොකුවට ගන්න අවශ්‍යතාවයක් නැහැ. ලියන්න ඕනි. අපි ප්‍රශ්න වලට උත්තර ලියමු. ඊළඟට ඔයගොල්ලෝ තෝරාගන්න පේපර් වලත් විෂය නිර්දේශය වෙන වෙනම තියෙනවා. දැන් මේ තියෙන්නේ ඉන්දියාව. ඔයාලට පේනවා ඇති ඉන්දියාවේ විෂය නිර්දේශය තමයි මේ විදියට තියෙන්නේ. හරිද? ඒ විදියට ඔයගොල්ලොන්ට එක එක මාතෘකාවල් තියෙනවා. කොලේ කපලා ඕගොල්ලෝ අලව ගන්න තමයි තියෙන්නේ. කපන්න කිව්වේ ටිකක් වටේට මාජින් එක අයින් කරා නම් ටිකක් ලස්සන මැදට කරලා මුල් පිටුවේ අලව ගන්න පුළුවන්. ඊට පස්සේ ඒ මාතෘකාවල් උගන්වලා අවසන් වුණාගෙන් පස්සේ ඕගොල්ලෝ හරියක් දාලා තියාගන්න. ඒතකොට වැඩේ පිළිවෙලයි. හරි. ඒතර අපිට බලා ගන්න පුළුවන් විභාගේ ලඟ වෙනකොට මොන කොටස්ද අපිට මගහැරුණා නම් මගහැරලා තියෙන්නේ. ඒ හැම දෙයක්ම බලා ගන්න පුළුවන්. ඊළඟට මේ පන්තියේ රෙකෝඩින් තියෙනවා. දැන් පස්සේ පන්තියට සහභාගී වෙන ළමයිටත් සමහර වෙලාවට ඒ මොන කොටස්ද මගහැරුණේ කියලා බලා ගන්නත් හරිම ලේසි. හරිද? ඉතින් ඒ නිසා දැනට මේ පන්ති යන එකක් ඉතින් ඕගොල්ලන්ට ගැටලුවක් නැහැ. ඊළඟට පුතේ ඕගොල්ලොන්ගේ ටියුට්ස් මම ඕගොල්ලන්ට ටියුට් කිහිපයක්ම එකවර ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. මේකේ භූගෝලීය සාධක මාතෘකාව මම ගිය සතියේ පෙන්නුවා ඕගොල්ලන්ට තියෙනවා මූලාශ්‍ර පාඩමේ ටියුට් එක. ඊළඟට භූගෝලීය සාධක වලට ටියුට් දෙකක් තියෙනවා. ටියුට්ස් දෙකක් තියෙනවා. ඕගොල්ලන්ට ලේසියෙන්ම පාඩම් කරන්න පුළුවන් එකක් මට ඔයාලට එවන්න පුළුවන්. මේ තියෙන්නේ භූගෝලීය සාධක වල ටියුට් එක. භූගෝලීය සාධක වලින් බහුවර්ණ ප්‍රශ්න නැහැ. බහුවර්ණ ප්‍රශ්න නැහැ. ඒකේ තියෙන්නේ රචනා ප්‍රශ්න ටික විතරයි. රචනා ටික මම ඕගොල්ලන්ට වෙනම කොලයකට දාලා තියෙනවා. ඉතින් ඒ විදිහට ටියුට්ස් 4ක් විතර ඕගොල්ලන්ට මුලින්ම ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. එතකොට අපිට උගන්වන්න ලේසි. නැත්තම් ඕගොල්ලෝ ඔන්ලයින් පන්තියේ නිකාම්ම කතා කරාට විතරක් හරියන්නේ නැහැ. මම ඕගොල්ලන්ට මේ සතියත් යනකම් පොඩ්ඩක් බලාගෙන හිටියේ ගිය සතිය. ඒකට මම ඕගොල්ලන්ට විස්තර ටික එවන්නම් කොහොමද මොනවද කරන්නේ කියලා. ඒතර ඕගොල්ලන්ට ලේසි. අපේ ඇඩ්මින්ට විස්තර ටික එවලා ටියුට් ටික ගෙන්න ගන්න පුළුවන්. ඒකට ලොකු අමතර මුදලක් අය කරන්නේ නැහැ. ඒකත් මතක තියාගන්න. ඕගොල්ලන්ට යන ගාස්තුව තමයි කියන්නේ ගොඩක් වෙලාවට කුරියල් කරනවා නම් කුරියල් ගාස්තුව වගේ විතරයි ඕගොල්ලන්ට ආයෙ වෙන්නේ. ඒකත් පන්ති ගාස්තුවෙම තමයි ආයෙ වෙන්නේ. ඉතින් ඒක ඕගොල්ලන්ට අමතර ගාණක් අය කරන්නේ නැහැ. ඒකත් පොඩ්ඩක් මතක තියාගන්න. හරි. ඉතින් පුතේ අපි මාසේ ගානේ ටියුට්ස් ගෙන්න ගන්න නැතුව ඉමු. මාසේ ගානේ ටියුට්ස් ගෙන්න ගන්න ගියාගෙන් පස්සේ ඕගොල්ලන්ට ලොකු මුදලක් අය කරනවා. ඉතින් මට කාඩ් එක ගන්න ක්‍රමයක් හැටියට පාවිච්චි කරන්න නම් පුළුවන්. කාඩ් එක ඕගොල්ලෝ ගත්තොත් මේ මාසේ ටියුට් එක එවනවා කියලා ඒ ගාන අය කරන්න පුළුවන්. එහෙම වුණාට මාස 4ක් එහෙම කරවුවොත් රුපියල් 2000ක් විතර වෙනම අමතර අයවීමක් සිද්ධ වෙනවා. ඒක අපරාධයක්. ඒ නිසා අපි පාඩම් මාස 3කට විතර එක වතාවම ටියුට්ස් ටික ගෙන්න ගමුනේ. ඒක හොඳයි. කිලෝ එකකටම කුරියල් එකේ අය කරන්නේ එක මුදලක්. ඉතින් ටියුට් ටික
කිලෝ නම් අවුරුදු දෙකටම දෙනවා කිලෝ 4ක් විතර වෙයි. එහෙම කියලා මාසේ ගානේ කුරියල් එකෙන් එවන්න ගියාම ලොකු මුදලක් අය කරනවා. ඒක අපරාධයක්. රුපියල් 500ක් වුණත් අපි ඒක ලේසි ක්‍රමයකට ඕගොල්ලොන්ට ලැබෙන විදිහට මම වැඩේ හදලා දෙන්නම්. හරි. ඉතින් ඔන්න ඔය ටික තමයි මතක් කරේ. මොකද උගන්වනකොට නිකාම අහගෙන විතරක් ඉඳලා වැඩක් නැහැ. ඒක නිකන් ගිරව් ටිකක් නේ අර කියවනවා වගේ අහගෙන ඉන්නවා. එහෙම වැඩක් නැහැ. ටියුට්ස් එකත් එක්කම පුතේ වැඩේ යනකොට හරිම ලේසි. මම ඔයාලට කිව්වා මුල් පාඩම් වල ටියුට්ස් වල ෆොටෝ මේ PDF නැහැ. ඒකයි මේ ප්‍රශ්නේ මම ඔයාලට කිව්වා ටයිප් කරපු තැන පොඩි කඩේම වහලා දාලා තියෙනවා. එහෙම පොඩි සිද්ධියක් මම ඔයාලට කිව්වා. පුතේ එහෙනම් ඕගොල්ලොන්ට ඔන්න මම ටියුට් සම්බන්ධයෙන් මතක් කරා. අද අපි කෙලින්ම දැන් පාඩමට යමු. දවස් දෙකක් අපි ඉගෙනුවා. මොනවද ඉගෙනුවේ? ඔයාලා දන්නවා අපි ඉගෙන ගන්න පළවෙනි මාතෘකාව තමයි මූලාශ්‍ර පාඩම. මෙහෙමයි විෂය නිර්දේශي මුලින්ම උගන්වන්න මූලාශ්‍ර කියලා එකක් නැහැ. මම ඔයගොල්ලෝ ලේසිම පාඩමක් තෝරාගත්තා මූලාශ්‍ර පාඩම. පුතේ ඉතිහාසය කියන්නේ මතක තියාගන්න O level වගේ ලොකු ඒ කියන්නේ පේපර් එකක් අපිට එන්නේ නැහැ. හරිම ලේසි A level ඉතිහාසයේ රචනා ප්‍රශ්න 3යි ලියන්න එන්නේ. රචනා ප්‍රශ්න 3යි ලියන්න එන්නේ. බහුවරණ 40ක් එනවා. සිතියමන ස්ථාන 12ක් එනවා කියලා කිව්වා. තෝරගන්න පේපරෙත් ඒ වගේම තමයි. ඒ නිසා අපි තෝරගන්නත් ඕනේ ලේසිම එකක්. ඔයගොල්ලෝ දැන් ඉන්දියාව තෝරාගත්තවත් යුරෝපේ තෝරාගත්තා කියලාවත් එහෙම ලොකුවට වෙනසක් වෙන්නේ නැහැ. අපි බලන්න ඕනේ හැම වෙලෙම ඉතිහාසය කියන්නේ හර විෂයක්. ඉතිහාසයට ලකුණු 90ක් 100ක් ගන්න try කරන්න ඕනේ. අපි O level කාලේ වලට මතක ඇති ලකුණු 90 100 තමයි අපි ගන්න try කරේ. A level වල තමයි ඇත්තෙන්ම 100 ගන්න ඕනේ. ඒක තමයි ඔයාලට ප්‍රතිලාභයක් ලැබෙන්නේ. ඇයි? ඔයාලට දිස්ත්‍රික් රෑන්ක් එකක්, අයිලන්ඩ් රෑන්ක් එකක් අනිවාර්යෙන්ම එනවා. ඒකට තමයි අපි වැඩිම ලකුණු ගන්න ඕනේ. පුතේ මම ඔයාලට කිව්වා මූලාශ්‍ර කියන පාඩම මම ඔයාලට කොටස් දෙකකට බෙදලා කතා කරනවා. මූලාශ්‍ර පාඩම අපි කතා කරනවා රචනා ප්‍රශ්න වලට වෙනමම කතා කරනවා, කෙටි ප්‍රශ්න වලට වෙනම කතා කරනවා. එකටම කතා කරන්නත් පුළුවන්. ඒක මගේ ක්‍රමය තමයි. ඔයාලට කෙටි ප්‍රශ්න වලට ගැලපෙන ටික මුලින්ම කතා කරගෙන යනවා. ඇයි රචනා ප්‍රශ්න පුතේ මේක හරි ලේසි. රචනා ප්‍රශ්න තුනකට විතර අපිට හුරු වෙන්න තියෙන්නේ. අපි ඒක වෙනමම කතා කරගෙන යමු. හරි. එතකොට මම මුලින්ම පටන් ගත්ත මූලාශ්‍ර කෙටි ප්‍රශ්න වලට අදාළ විදිහට ඔයාලට මතක ඇති කෙටි ප්‍රශ්න වලට පුතේ මම කතා කරා මූලාශ්‍ර කියන්නේ පළවෙනි දවසේ කතා කරා මූලාශ්‍ර කියන්නේ මොකක්ද? මූලාශ්‍රයක් කිව්වේ යම් දෙයක් අධ්‍යයනය කරනකොට ඒ දේ හොයන්න පුතේ උදව් වන දේවල්ට අපි කිව්වා මූලාශ්‍ර කියලා කිව්වා. ඊට පස්සේ අපි මූලාශ්‍ර කොටස් වශයෙන් බෙදාගත්තා. මම කිව්වා ඔයගොල්ලන්ට අර O level කාලෙත් අපි එක විදිහකට බෙදුවා. මෙතනත් එක විදිහකට බෙදෙනවා. එක විදිහකට බෙදුවා. ඒක ඉතින් නියදියක් නෙවෙයි. ඉස්සෙල්ලාම අපි කතා කරා මූලාශ්‍ර කොටස් කිහිපයකට බෙදලා පළවෙනියෙන්ම බෙදිච්ච එක තමයි සාහිත්‍ය මූලාශ්‍ර. සාහිත්‍ය මූලාශ්‍ර අපි ආය කොටස් දෙකකට බෙදාගත්තා. මතක ඇති ඕගොල්ලෝ දේශීය සාහිත්‍ය මූලාශ්‍ර ගැන අපි එක සතියක්ම කතා කරා. ඊට පස්සේ ගිය සතියේ කතා කරා විදේශීය මූලාශ්‍ර සම්බන්ධයෙන් කතා කරා. මේ තමයි පුතේ ගිය සතියේ පාඩම. ඉතින් ඕගොල්ලෝ මගහැරිච්ච දේවල් අනිවාර්යයෙන්ම රෙකෝඩින් බලන්න. හරි. එතකොට ඕගොල්ලෝ හරි ලේසි. තියරි පන්තියක නැති දේවල් ඔන්ලයින් පන්තියේ තියෙනවා. ඔන්ලයින් පන්තියේ කරන්න බැරි දේවල් තියරි පන්ති වල තියෙනවා. හැබැයි ඔන්ලයින් පන්ති වල තමයි වැඩියෙන්ම වැඩ කරන්න පුළුවන් වැඩ කැඩ ගොඩාක් තියෙන්නේ. ඇයි? රෙකෝඩින් එකක් අනිවාර්යයෙන්ම නරවන්න පුළුවන්. ඒක දැන් හෝල් පන්තියක වගේ අපිට ඒ chance එක නැහැ. හරි. ඉතින් ඔන්න ඔයගොල්ලෝ මගහැරෙන පාඩම් අනිවාර්යයෙන්ම බලන්න. ඒව වැඩි කාලයක් පුතේ තියන්න එපා බලන්න. ඉක්මනින්ම පාඩම් බලන්න. එතකොට ඔයගොල්ලොන්ට නෑ අර අමතක වෙච්ච නැත්තම් සමහරලාට මිස් වෙච්ච පාඩම් ටික බැලුවා කියලා කියන්නේ ආයෙ සිලබස් එක ඔළුවේ තියාගෙන හැම වෙලේම යන්න පුළුවන්. කවද විභාගෙ දිව්වත් ලියන්න පුළුවන් විදිහට. හරි. අපි බලමු විදේශී මූලාශ්‍ර ටික අපි මොනවද කතා කරේ. ලංකාව පිළිබඳ වෙනත් රටවල් ලිව්ව ලේඛකයෝ ලිව්ව පොත්වල තමයි විදේශී මූලාශ්‍ර කියලා කියන්නේ. අපි රටවල් වශයෙන් වෙන වෙනම කතා කරා. ඉස්සෙල්ලාම අපි කතා කරා ග්‍රීක ලේඛකයෝ කවුද ලංකාව පිළිබඳ ලියලා තියෙන්නේ. ඉතින් මම ගිය සතියේත් කිව්වා ඕගොල්ලෝ මේකේ බලා ගන්න ඕනි. නිකාම්ම දැන් මේක ග්‍රීක මූලාශ්‍ර කිව්වම ඔක්කොම ටික කියවගෙන යන්න අවශ්‍යතාවයක් නැහැ. පුළුවන් නම් එහෙම පාඩම් කරන්න. ඒක ගොඩක් හොඳයි. ඒනට A level දිවට වෙන්න ඕන දේ තමයි මේක. මං කිව්වා ඕගොල්ලන්ට සමහර කතුවරුන්ගේ පොතත් එක්කම පාඩම් කරන්න කියලා. සමහර කතුවරු දැක්කගෙන් පස්සේ එයා අයිති රට මොකක්ද කියලා පාඩම් නම් ඒ ප්‍රමාණවත් වෙනවා කියලා කිව්වා. හරි අපි ගිය සතියේ කතා කරපුවා බලමු මොනවද කියලා. කෙටියෙන්ම ඇරිස්ටෝටල්ගේ පොතේ නම ඩිමොන්ඩෝ. ඔයාලට මතක ඇති ග්‍රීක මූලාශ්‍රයක්. හරි. එතකොට ඇරිස්ටෝටල්ගේ පොතේ නමත් එක්කම පාඩම් කරගන්න කියලා කිව්වා. මෙගස්තනිස්ගේ පොතේ නම තමයි ඉන්ඩිකා. ටොලමිගේ පොතේ නම තමයි භූගෝල ශාස්ත්‍ර ප්‍රවේශය. පොතුත් එක්කම පාඩම් කරගන්න. හරි. ඊළඟට කොස්මස් කියලා කියන්නේ ලංකාව පිළිබඳව තොරතුරු ලියුව ලේඛකයෙක් කියලා අපි කතා කරා. එහෙම කෙටියෙන් පාඩම් කරගන්න.
හරි. පොතේ නම ට්‍රොෆෝගැෆියා ක්‍රිස්ටියානා. ඊළඟට පිනීගේ පොතේ නම නැචුරාලිස් හිස්ටෝරියා. ප්‍රකෝපියස් පර්සියානු යුද්ධය. මේවා පුතේ පොදුත් එක්කම පාඩම් කරගන්න කියලා මම ඔයගොල්ලන්ට ගිය සතියේ කිව්වා. හරිනේ. ඒ ටික අනිවාර්යෙන් පාඩම් කරගන්න. තව ඉන්නවා ග්‍රීක ලේඛකයෝ ඔඩසික්‍රීටස්, ස්ට්‍රබෝ, හිපාකස්. හරි. මේ වගේ කතුවරුන්ගේ පොත් නැති ඒවා අය හොයන්න යන්න එපා. ඒගොල්ලෝගේ නම් ටික විතරක් මතක තියාගන්න. හරි. ආටමිඩෝරස් කියලා කියන්නේ ග්‍රීක ලේඛකෙක්. මේගොල්ලොන්ගේ නම් ටික නිකන් කියවලා හුරු කරගන්න. මේගොල්ලෝ ග්‍රීක ලේඛකයෝ කියලා විතරක් කියලා මං ගිය සතියේ කියලා දුන්නා. ඊට පස්සේ අපි කතා කරා ගිය සතියේ ලංකාව පිළිබඳ ලියලා තියෙන අරාබි ලේඛකයෝ කවුද? හරි. පුතේ එතකොට ඒකේ බලා ගන්න ඕනි අරාබි ලේඛකයෝ කවුද? සමහර පොත්වල කතුවරයත් එක්කම පාඩම් කරගන්න ඕනේ. සුලයිමන් කියලා කියන්නේ ලංකාව පිළිබඳ තොරතුරු ලියුව ලේඛකයෙක්. අබු සයිද්. එයාගේ පොතේ නම සිලාත් අල් තවාරින්. මරු නමක් හරි. සිලාත් අල් තවාරින්. තව ඉන්නවා අරාබි ලේඛකයෝ අල්බිරූනි, මසුද්දි, හරි, කුර්දාබේ ආදී වගේ ලේඛකයෝ ඉන්නවා. ඒතර මේකේ මොනවද බලා ගන්න ඕනි? මේකේ බලා ගන්න ඕනි අරාබි ලේඛකයෝගේ නම් ටික. අබු සයිද්, සුලයිමාන්, අල්බිරූනි, මසුද්දි, කුර්දාබේ වගේ අය. ඇයි නොගැලපෙන පිළිතුරු යටින් ඉරක් ගහන්නේයි අරාබි ලේඛකයෝ 4 දෙනෙක් දීලා වෙන රටක ලේඛකයෙක් දෙයි. නැත්නම් වෙන රටක ලේඛකයෝ 4 දෙනෙක් එක්ක වෙන රටක එක ලේඛකයෙක් එක්ක අරාබි ලේඛකයෝ 4 දෙනෙක් දෙයි නොගැලපෙන පිළිතුරු යටින් ඉරක් ගහන්න. එනවාට මම හිතනවා තේරෙන්නේ නැති කියලා. මේකේ පුතේ කරන්න ඕනේ වැඩේ තමයි. ඔයාලා කරන්න ඕනේ. අර ඒ රට කතුවරයත් එක්ක කියන්නේ පොත බලන්න ඕන දේවල් විතරක්, ඒ කියන්නේ කතුවරගේ පොතත් එක්ක පාඩම් කරන්න ඕනව විතරක් පොතත් එක්ක පාඩම් කරන්න. අනිත් ඒවා ඔයගොල්ලෝ නම විතරක් බලාගත්තම ප්‍රමාණවත් වෙනවා. හරිනේ. ඊට පස්සේ අපි කතා කරා චීන මූලාශ්‍ර සම්බන්ධයෙන්. හරි. ලංකාවට ඇවිල්ලාම ලියුව ලේඛකයෙක් තමයි පාහියන් නිමි කියලා කියන්නේ. පාහියන් නිමි බෞද්ධ රාජධානි පිළිබඳ විස්තර කියලා පොතක් ලිව්වා. පස්වන සියවසේ ලංකාවට ආවේ කියලාත් කතා කරා. අබේගිරි විහාරයේ වැඩ වාසය කරා. පාහියන් නාමතුරු ගැන විතරයි අපි වැඩි විස්තරයක් කතා කරේ. අනිත් අයගේ නම් විතරයි නිකාම කතා කරේ. හියුන්සෑන්, ඉත්සින් කතුරු දෙන්නේ. ඒගොල්ලොත් ලංකාව පිළිබඳ තොරතුරු ලියලා තියෙනවා. තව පාවෝ චාන්, පීයු නී චුවාන් වරුණම්නේ. හරි. ඒ වගේ ලේඛකයොත් හිටියා කියලා අපි කතා කරා. ඒගොල්ලෝ කවුද? චීන ලේඛකයෝ. පීචු, හරි, පීචු නී චුවාන්, පාවෝ චාන්, හියුන් ෂාන්, ඉස්සින්, පාහියන්. මරු ඈ ගෙදර දැන් නිකන් කියවන්නත් ලේසි. ඊට පස්සේ පුතේ අපි කතා කරා ඔයගොල්ලෝ මතක ඇති ඉන්දියානු මූලාශ්‍ර ලංකාව පිළිබඳ තොරතුරු සඳහන් වන ඉන්දියානු ලේඛක කියන්නේ ලේඛන රාමායනය, ලංකාවතාර සූත්‍රය, මහාභාරතය, දිව්‍යාවදානය, රාජතරංගනිය, සිලප්පදිකාරං, මණිමේකලායි, පතිරප්පත්තු, පට්ටිනප්පාලය කියලා කියන්නේ ලංකාව පිළිබඳ තොරතුරු සඳහන් වන ඉන්දියානු මූලාශ්‍ර කියලා විතරක් ඔයගොල්ලෝ පාඩම් කරගන්න. ඊට පස්සේ අපි ගිය සතියේ කතා කරා යුරෝපීය මූලාශ්‍ර. දැන් මේගොල්ලෝගේ නම් පාඩම් කරගන්න මාකෝ පෝලෝ, ජෝන් ඩි මැරින්ජෝලි, ඊළඟට රිබේරෝගේ පොතේ නමත් එක්ක පාඩම් කරන්න කිව්වා ලංකා ඉතිහාසය. ඒතර ලංකා ඉතිහාසය කියන පොත ලියන්නේ රිබේරෝ. තවත් ලේඛකයෙක් තමයි කුවෙරෝස්. කුවෙරෝස් කියන ලේඛකයාගේ පොතේ නම තමයි ලංකාධිපත්‍ය. බැල්දියස්ගේ පොතේ නම තමයි ලංකා පුරාවෘත්තය. බැල්දියස් කියන කතුවරයාගේ පොතේ නම තමයි ලංකා පුරාවෘත්තය. තව හිටියා ද කූටෝ, වැලන්ටයින් වගේ ලේඛකයෝ හිටියා. ඒතර මං කියවනේ ඔයාලට පුතේ මේකෙන් අහන්නේ බහුවර්ණ. දැන් ඔයාලා දන්නවා A level පේපරේ බහුවර්ණ ආකෘති 8ක් තියෙනවා. 8න් 2කට තමයි වැඩියෙන්ම මේ ප්‍රශ්න ටික අහන්නේ. ඒ කියන්නේ නොගැලපෙන පිළිතුරු යටින් ඉරක් ගහන්න කියන ප්‍රශ්න වලටත් එනවා. එක පැත්තකින් කතුවරයයි අනිත් පැත්තෙන් පොතේ නමයි දෙන්නත් පුළුවන්. තව එකක් තියෙනවා A සහ B කියලා තීරු දෙකක් දීලා එක පැත්තකින් පොත් ටික දීලා අනිත් පැත්තෙන් කතුරු ටික දෙන්නත් පුළුවන්. ඔය ක්‍රම තුනටම මේ ප්‍රශ්නේ එනවා. ඒ ටික පොඩ්ඩක් මතක තියාගන්න. හරියට යුරෝපීය ලේඛකයෝ එයාලගේ පොතුත් නමයි පොතයි දෙකම පාඩම් කරගන්න මේගොල්ලෝනේ. මම ඔයාලට ගිය සතියේ ටික කියලා දුන්නා. හරි. තව හිටිය අපි කතා කරා රොබර්ට් නොක්ස්ගේ එදා හෙළදිව, මේජර් ඩේව්, එමර්සන් ටේනට්, ජෝන් ඩොයිලි. මේගොල්ලොත් ලංකාව පිළිබඳ තොරතුරු ලියුව ලේඛකයෝ කියලා අපි කතා කරා. තව අපි ගිය සතියේ පුතේ කතා කරා අග්නිදිග ආසියාතික මූලාශ්‍රත් තියෙන ලංකාව පිළිබඳ තොරතුරු අධ්‍යයනය කරන්න. ඒව තමයි ජිනකාල මාලී කියලා කියන්නේ
රතනපඤ්ඤ හිමි විසින් රචනා කරපු තායිලන්ත මූලාශ්‍රයක් ලංකාව පිළිබඳ සඳහන් වෙනවා. තවත් ලේඛකයෙක් ඉන්නවා යසවංජෝ. හරි මරුවංජෝනේ. හරි. යසවංජෝ කියලා කියන්නේ බුරුම ජාතික භික්ෂුවක්. ඉතින් ඒ පොතෙමුත් ලංකාව පිළිබඳ තොරතුරු සඳහන් වෙනවා කියලා අපි කතා කරා. එතන අග්නිදිග ආසියාතික මූලාශ්‍රය කියලා ගොඩක් නැහැ. දෙකයි තිබ්බේ. ඔය ටික අපි දැන් කියාගෙන ගියයි. ගියේ සතිය උගන්වපු දේවල් ටික මම සාමාන්‍යයෙන් පුරුද්දක් හැටියට විනාඩි 5ක් විතර මතක් කරලා දෙනවා. හරි. ඔන්න පුතේ අපි ගියේ සතියේ නම් මූලාශ්‍ර වලින් සාහිත්‍ය මූලාශ්‍රය ඉවර කරා. ඊට පස්සේ අපි ගියේ සතියේ පුරාවිද්‍යා මූලාශ්‍ර ගැනත් කතා කරා. දැන් අපි මෙතන පොඩ්ඩක් කියමු. දැන් මූලාශ්‍ර කියන්නේ කියන්නේ අපි මේ පාඩමේදී කතා කරන්නේ ලංකා ඉතිහාසය පිළිබඳව අධ්‍යයනය කරන්න පුළුවන් තොරතුරු ලබා දෙන දේවල් තමයි මූලාශ්‍ර කියලා මෙතනදී කතා කරන්නේ. ඒතර මූලාශ්‍ර අපි ප්‍රධාන කොටස් හතරට බෙදාගත්තා. සාහිත්‍ය මූලාශ්‍ර, පුරාවිද්‍යා මූලාශ්‍ර, අභිලේඛන සහ නාටක විද්‍යාව කියලා. ඒක නියදියක් නෙවෙයි කියලා මම ගිය සතියේත් ඔයාලට කිව්වා. ඒ කියන්නේ අනිවාර්ය බෙදීමක් නෙවෙයි. 10 වසරේ අපි කතා කරේ වෙන විදිහකට. හරි. ඔන්න එහෙනම් බුදේ සාහිත්‍ය මූලාශ්‍ර ගැන කතා කරලා ඉවර කරා ගිය සතියේ. පුරාවිද්‍යා මූලාශ්‍රයි, අභිලේඛනයි, නාටක විද්‍යාවයි තමයි අපිට ඊළඟට තියෙන්නේ. මෙතන අපි අද මේ පාඩම විවර කළ ඊළඟ කොටසට මම යනවා. මෙතනදී පොඩ්ඩක් ඔළුවේ තියාගන්න එහෙනම් ඕගොල්ලෝ මේ කොටසෙන් අහන රචනා ප්‍රශ්න ටික මම දෙවෙනි කොටසේදී ඔයාලට කතා කරනවා. පැහැදිලිද? සාහිත්‍ය මූලාශ්‍ර වලින් විභාගයට අහන්න පුළුවන් ප්‍රශ්න මොනවාද කියලා දෙවෙනි කොටසේදී රචනා කතා කරනවා. පුරාවිද්‍යා මූලාශ්‍ර වලින් බුදේ විභාගයට අහන්නේ එකම එක ප්‍රශ්නයයි. හරි? පුරාවිද්‍යා මූලාශ්‍ර වලින් ගොඩක් වෙලාවට අහන්නේ එක ප්‍රශ්නයයි ලංකාවෙන්. මොකක්ද ඒ ප්‍රශ්නේ? ඒ තමයි කෙටි සටහනක් ලියන්න පුළුවන් නටබුන් කියලා. හරිද? ඒක මම ගිය සතියේත් ඔයාලට කියලා දුන්නා. කමක් නැහැ. අදත් මම ඔයාලට කියලා දෙන්නම්. අභිලේඛන ගැන්නුවේ නැහැ. නාටක විද්‍යාවත් අපිට තියෙනවා. හරිද? ඒ ටික අපි වෙන වෙනම අද කතා කරගෙන යනවා. හරි එහෙනම් ඔන්න ගිය සතියේ කතා කරාට කමක් නැහැ. අපි කතා කරමු නටබුන් සම්බන්ධයෙන්. පුතේ නටබුන් කියන්නේ මොනවද? නටබුන් කියලා කියන්නේ මොනවද කියලා අහුවොත් මෙන්න මේ chart එක බලන්න. මේක ඔයාලා ලියන්න ඕනේ නැහැ. හරි? මේක බෙදෙන හැටි පාඩම් කරන්න එපා. ඔයාලා බලන්නකෝ මේ නටබුන් කියන එකේ මොනවද තියෙන්නේ කියලා. නටබුන් ඔන්න අධ්‍යයන පහසුවට පුතේ කොටස් දෙකකට බෙදලා තියෙනවා. අධ්‍යයන පහසුව කියන්නේ ඉගෙන ගැනීමේ පහසුවට. අපි පුට් සිටියට යනකොට පුට් සිටියනේ ඉංග්‍රීසියෙන් කියන්නේ අපි පුට් සිටිය කියලා කිව්වට හරිම උච්චාරණය කරන ආකාරය පුට් සිටි කියලා කියනවා කියන්නේ නේ. හරි ඒකයි මම එහෙම කිව්වේ. ඒතර අපි පුරාවිද්‍යා නටබුන් අධ්‍යයනය කරනකොට පුතේ ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. හරි? ආගමික නටබුන් සහ ආගමික නොවන නටබුන් කියලා. ඇයි එහෙම බෙදන්නේ? ඉස්සර කාලේ වැඩියෙන්ම ගොඩනැගිලි හොඳට හදලා තියෙන්නේ ආගමික ස්ථාන විතරයි. සාමාන්‍ය මිනිසුන්ගේ නිවාස නම් ඉතාමත් පැල්පත්. ඉතින් සමහරලාට මිනිහෙක් මැරෙනකන් අවුරුදු 80ක් හිටියොත් ගෙවල් හදන වැඩි 10ක් විතර. 10ක් සමහරට වැඩි වෙන්නත් පුළුවන්. ඇයි? ඒව එච්චර විශාල විදියට ගෙවල් හදන්නේ නැහැ. ප්‍රභූවරුන්ගේ සහ රජමාලිගා හැමනම් ශක්ති සම්පන්න විදිහට නිර්මාණය කරනවා. ආගමික ස්ථාන තමයි ඒගොල්ලෝ විශාල විදියට නිර්මාණය කරලා තියෙන්නේ. ඒක මොකද අනුරාධපුර පොළොන්නරුව පැත්ත ඒ පරීක්ෂණ කරනකොට පුරාවිද්‍යා කැණීම් කරනකොට අපිට එහෙම හම්බ වෙලා තියෙනවා. හරි සාමාන්‍ය මිනිස්සුන්ගේ ඕගොල්ලෝගේ මගේ ගෙවල් ඒ කාලේ තිබ්බනම් ඒවා විශාල විදියට හදන්නේ නැහැ. ඒවා මිනිස්සු සාමාන්‍ය විදියට තමයි හදන්නේ. සාමාන්‍ය මිනිස්සු සාමාන්‍ය නිවාස තමයි හදාගෙන තියෙන්නේ. හරි. එතකොට වැඩියෙන්ම තියෙන ආගමික ස්ථාන. ඉතින් ඒ නිසා දැන් අපිට හම්බ වෙන්නේ වැඩියෙන්ම ආගමික ගොඩනැගිලි. ආගමික නොවනේවත් ටිකක් තියෙනවා. ඔන්න එහෙනම් පුරාවිද්‍යා නටබුන් අපි කොටස් දෙකකට බෙදාගත්තා. ආගමික නටබුන් සහ ආගමික නොවන නටබුන් කියලා. එච්චරයි. මෙතන දැන් ආයෙ බෙදෙනව ඕනේ. හරි. මෙතන ගොඩනැගිලි උපාංගී මොනවත් බලන්න යන්න එපා ඔයගොල්ලෝ. දැන් බලන්නකෝ පුතේ මෙතන මොනවද තියෙන්නේ කියලා. හරි. මේක මම ගිය සතියේ අන්තිමේට කියලා දුන්නා. කමක් නැහැ බලාගෙන යන්නකෝ මේ ආගමික නොවන ගොඩනැගිලි හැටියට. බෝධිඝර. පුතේ බෝධිඝරයක් කියලා කියන්නේ බෝධිය වටේට අර බැඳලා තියෙන ප්‍රාකාරයටනේ. දාගබක් කියලාදී ඔයගොල්ලෝ අමුතුවෙන් විස්තර කරන දෙයක් නැහැ. ස්තූප වලට නැත්නම් චෛත්‍ය වලට. ආරාම පන්සල්. ස්තූප ඒ කියන්නේ ආයත් අර චෛත්‍ය කියන එක තමයි. පිළිම ගෙවල්, විහාර ගෙවල්. හරි. උපෝසත ගර. මම අලුකෝ අර භික්ෂුන් වහන්සේලා විනය කර්ම හැම කරන්න පාවිච්චි කරන තැන් වලට. දානශාලා කියලා කියන්නේ භික්ෂුන් වහන්සේලා දාන වැළඳීම සඳහා භාවිතා කරන ස්ථාන වලට. දැන් ගොඩනැගිලි උපාංග ගන්නකොට සඳකඩ පහන. සඳකඩ පහනක් කියලා කියන්නේ ළමයි ඔයාලා දන්නවා මම ගිය සතියේ කියලා දුන්නා බෞද්ධ විහාරයකට ඇතුළත් වෙනකොට නැත්නම් බෞද්ධ පූජනීය ස්ථානයකට ඇතුළත් වෙනකොට වැලි පෑගෙනවට හරි වැලි පෑගෙනවට
ගල් පාපිස්සක් දාලා තිබ්බා. වැලි පෑගිලා ඒක ඇතුළට යනකොට වැලි යනවා. එළියට එනකොට සමහරක් වෙලාවට වැලි තියෙනවා නම් එළියට එනවා. ඉතින් ඒක වළක්වා ගන්න තමයි ගල් පාපිස්සක් හදලා තිබ්බේ. ඒක කාලයක් යනකොට කලාත්මක නිර්මාණයක් බවට පත් වෙලා තිනවා. අපි ඒකට කියනවා මොනවද? සඳකඩ පහන්. මුරගල්. ඔය ඔක්කොම එකම සෙට් එකක් හැටියට තියෙන්නේ. කොරවක් ගල්, වාහල්කඩ ඔය ටික ඔක්කොම එක එකට තියෙන්නේ. ඊට පස්සේ වෙනත් කලාත්මක නිර්මාණ ගත්තම චිත්‍ර, මූර්ති කැටයක්. අපි අනුරාධපුරගේ අවසානයේදී අනුරාධපුරගේ කලා නිර්මාණ කියලා මාතෘකාවක් කතා කරනවා. එතකොට අපි මේවා මොනවාද කියලා වෙන වෙනම කතා කරමු. පැහැදිලිද? මෙතෙන් අදාළ නැහැ. ඔයාලා දන්නවා මෙතෙන්දී අපි කතා කරන්නේ කෙටි ප්‍රශ්න වලට අදාළ ඒවා විතරයි. පැහැදිලිනේ? හරි. එහෙනම් මුදේ මේකෙන් අහන්න පුළුවන් කෙටි ප්‍රශ්න මොනවාද? නැහැ. කෙටි ප්‍රශ්න මොනවාවත් නැහැ. එහෙනම් ඉගෙනුවේ ඇයි? මාතෘකාව සිලබස් එක උගන්වන්නේ නැද්දි මට එක එක කොටස් මට ඕනේ විදියට කරගෙන යන්න බෑනේ. ඒ නිසා මම ඔක්කොම ටික ඉගෙනුවා. ඉතින් මෙතනින් අහයි ඕගොල්ලොන්ට විභාගෙට අපි හැම වෙලේම අහන්න පුළුවන් ප්‍රශ්නෙත් එක්ක යන්න. මම කිව්වා ඕගොල්ලොන්ට මේ තරගෙ තියෙන්නේ ඔයාලයි ඔයාලගේ පන්ති ඉන්න ළමයි ටිකත් එක්ක නෙමෙයි. මේක ලංකාවත් එක්ක පුතේ තියෙන්නේ. මම කිව්වනේ මේක පන්ති කරනවා කියලා නිකන් පොරුවට පන්ති කළ වැඩක් නැහැ. ලංකාවක් එක්ක තමයි ඔයගොල්ලෝ මේ විභාගය හැප්පෙන්නේ. ආට් ලියනවා පුතේ ලක්ෂයක්වත්. අවම මම මේ කියන්නේ. ඔයාලගේ අවුරුද්දෙත් ඒකට ආසන්න සංඛ්‍යාවක් ලියයි. පළවෙනි පාර, දෙවෙනි පාර, තුන්වෙනි පාර. සමහරවිට සයන්ස් මැක්ස් කළා පළවෙනි පාර, දෙවෙනි පාර අමාරු වෙලා, ෆේල් වෙලා ආට් කරන අය ඉන්නවා. එතකොට හැමෝම දුවන අශ්වයෝ ඉන්නේ. එතකොට මේකේ අපේ බලාපොරොත්තු වෙන්න ඕන අපි කැම්පස් එකට යන්න. එතකොට මේකේ මම ඔයාලට කියලා තියෙනවා අයිලන්ඩ් රෑන්ක් එකක් එනවා. ඔයා ලංකාවෙන් ආට් වලින් කීයද? ඔයා ලංකාවේ දිස්ත්‍රික්කයෙන් කීවෙනියද කියන එකක් අනිවාර්යෙන් එනවා. ඉතින් ඒකට අපි දැනගන්න ඕනේ එක ප්‍රශ්නයක්වත් අතහරින්න නැතුව ඉස්සරහට ගිහලා වැඩිම ලකුණු ගන්න. එහෙම වුණොත් තමයි ඔයාලට හොඳ රෑන්ක් එකක් ගන්න පුළුවන්. හරිද? ඒකත් මතක තියාගන්න. මම වගේ පන්තියේ ළමයිට මම ඔයාලට පළවෙනි දවසේ කිව්වත් දන්නේ නැහැ. මේ පන්තියේ ළමෙක් ලකුණු 100ක් ගත්තොත් ඉස්කෝලේ වාර විභාගෙට ඕ මගේ පේපර් එකකට ඔයාලට මම සාමාන්‍යයෙන් හෝල් පන්ති වල නම් රුපියල් 5000ක වගේ මුදලක් ලබා දෙනවා. ඔයාලටත් දැන් අර සමහර වෙලාවට ඔන්ලයින් පන්තියේදී අපිට දැන් කියන්න බෑනේ ලකුණු 100ක් ගෙනවුවා කියලා ඉස්කෝලේ ටීචර්ගෙන් අස්සනක් ගහගෙන ඉන්න කියලා කියන්න බෑනේ නේ. ඒ හින්දා ඔයාලටත් යම් මුදල් තෑග්ගක් ලබා දෙන්න. සමහරක් වෙලාවට පන්ති ගාස්තුවට වඩා වැඩි මුදලක් ලබා දෙන්න. හරිද? ඉතින් එහෙම දේවල් අනිවාර්යෙන් මේ පන්තියේ තියෙනවා. ඒ අය සල්ලි දීලා උගන්වන්න නෙවෙයි. සල්ලි දීලා පන්තියට ගෙන්න ගන්න නෙවෙයි. මට ඕනි මගේ පන්තියේ ළමයි අතරේ තරගයක් ඇති කරන්න. සහ මොටිවේෂන් එකක් ලබා දෙන්න. ඒ නිසා මම ඔයගොල්ලන්ට අනිවාර්යෙන්ම ඒ දේවල් ලබා දෙනවා. එකත් මතක් මතක තියාගන්න. O level පන්ති වල නම් අපි හෝල් එකේ දුන්නා. සාමාන්‍යම හෝල් පන්ති රුපියල් ලකුණු 100ක් ගත්තොත් O level පන්තිය රුපියල් 2000ක් දෙනවා. ඔන්ලයින් පන්තියේදී වැඩි දෙන්න විදිහක් නැහැ. ඔන්ලයින් පන්තියේ 100ව විශාල ප්‍රමාණයක් ලැබුණා. ඒ නිසා දෙන්නත් බෑ. සමහරක් වෙලාවට අපිට ඒක පොඩි පොඩි ප්‍රායෝගික ප්‍රශ්නත් එනවා. ඇයි ඉතින් පේපරේ ඔරිජිනල් එක මට ලැබෙන්නේ නැහැ. එහෙමම පොඩි ගැටලු තියෙනවා. ඕනනම් සමහරක් නරක. ඕගොල්ලෝ හොඳයි. සමහර ළමයකට ඕනනම් ඒක ලකුණු 100ක් වගේ දාලා පෙන්වන්නත් පුළුවන් නේ. එහෙමම ප්‍රශ්න තියෙනවා. ඒතර මට කියන්න බෑනේ ඉස්කෝලේ ගුරුවරයෙක් කියලා මේක අස්සනක් ගහගෙන කියලා. ඒක ටිකක් පටහැනි මේ වැඩේට. ඒ නිසා තමයි පොඩ්ඩක් ඒක පැත්තක දාලා තිබ්බේ. ඊට ඒ ලෙවල් එකේදී අපි එහෙම දෙයක් ඕගොල්ලෝ කරන්න බලාපොරොත්තු වෙනවා. හරි. මගේ පේපර් එකට තිබ්බොත් ලකුණු 100ක් අනිවාර්යෙන් ඕගොල්ලෝ 5000ක් ලබා දෙනවා. ඒක හොඳට මතක තියාගන්න. ඒ ලෙවල් කියලා පුතේ නිකන් කරන්නම් වාල්නම් කරන්න එපා. ඒක ලොකු තරගයක් තියෙනවා. ඒක හොඳට මතක තියාගන්න. පන්තිත් ඕන තරම් දෙන ඔන්ලයින් වල දැන් ඕන තරම් පන්ති තියෙනවා. ඒ නිසා අපි කරන්නම් වාලේ මේ වැඩේ නම් කරලා හරියන්නේ නැහැ. ඇඟට අරන් මේ වැඩේ කරන්න අනිවාර්යෙන්ම මම ලංකාවේ පළවෙනි. එහෙම නැත්නම් දිස්ත්‍රික්කයේ ප්‍රමුඛයෙක් වෙනවා කියන සංකල්පය තියාගෙන වැඩ කරන්න. හරිද? එහෙම වුණොත් අපිට පුළුවන් අනිවාර්යයෙන්ම හොඳ රෑන්ක් එකක් දාන්න පුළුවන්. හරි? ඒක ඔළුවේ මගේ තියෙනවා. මම ඔයාලට පළවෙනි දවසේ කිව්වා මගේ පන්තියේ මේ එන ළමයි මම හිතාගෙන ඉන්නේ මගේ පන්තියේ මේ මගේ දරුවා ඉන්නවා කියලා. මගේ දරුවට මම කැමති නෑ ලංකාවේ අන්තිමයා පැත්තෙන් පළවෙනියා ගන්නවන්නේ. අන්තිමයා පැත්තෙන් කිව්වම දන්නවනේ ඔයගොල්ලෝනේ. ඒ කියන්නේ අන්තිම පැත්තෙන් පළවෙනිය අරන් වැඩක් නෑ. අපි ගන්න ඕනි මුල් පැත්තෙන්. හරි? ඒ නිසා පුතේ පන්තිය අන්තිමයා ගන්න නෙවෙයි අපි උගන්වන්නේ. මගේ දරුවා මේ පන්ති ඉන්නවනම් මම උගන්වන හැම වෙලේම පළවෙනියා ගන්න. ඉතින් මගේ දැක්ම තමයි මගේ හැම පන්තියකටම මගේ දරුවා මේ පන්තියේ ඉන්නවා කියලා හිතාගෙන උගන්වන එක. ඒක ඕනම පන්තියකම. O level පන්තියක් වේවා, A level පන්තියක් වේවා, එහෙම තමයි ඉස්කෝලේ වුණත් මම උගන්වන්නේ. ඒ නිසා මම හැම වෙලේම ගුණාත්මක දෙයක් දෙන්න උත්සාහ කරනවා. ඒතර මමත් හැම වෙලේම තව ටිකක් උනන්දු වෙනවා. ඒ නිසා මම ඔයාලටත් මතක් කරනවා මේ වැට්ටි හරියට කරන්න පුතේ. මේක විනෝද වෙන්න ආතල් ගන්න අපිට කාලයක් නැහැ. මොකද
A level කියන්නේ තරඟකාරී විභාගයක්. මේ දැන් තරඟ ස්ටාර්ට් කරලා තියෙන්නේ. අපිට සීමිත කාලයක් තමයි තියෙන්නේ. ටට්ටක් ගාලා කාලය ගෙවිලා යනවා. අපි පටන් ගත්ත මුල් මාසේ ඉවරයි. දැක්කනේ මාසයක් නිකම්ම ගෙවිලා ඉවරයි. ඒ නිසා කාලය ගෙවිලා යනවා. අපි පුළුවන් තරම් බහැලා වැට්ටි කරමු. හරි. එතකොට පුතේ එහෙනම් මේකෙන් අහන්න පුළුවන් ප්‍රශ්නේ මම දැන් ඔයාලට කිව්වා මොකද්ද? භාගයක් මම ගිය සති උගන්වපු ටික මතක් කරා. මොකද්ද මේකෙන් අහන්න පුළුවන් ප්‍රශ්නේ? ප්‍රශ්නේ තමයි නටබුන් කියලා මාතෘකාවක් දෙයි කෙටි සටහනක් ලියන්න. එතකොට අපි මොනවද ලියන්න ඕනේ? කෙටි සටහනක් ලියන්නකොට ළමයි එක මාතෘකාවක ලකුණු 8යි දෙන්නේ. ඔයාලට තියෙන්නේ මාතෘකාව පොඩ්ඩක් පැහැදිලි කරනවා නටබුන් අධ්‍යයන පහසුවට ප්‍රධාන කොටස් දෙකකට බෙදුම් ලැබි. කොහමද? ආගමික නටබුන් සහ ආගමික නොවන නටබුන් කියලා. ඊට පස්සේ ආගමික නටබුන් කියලා මේ විදිහට තුනකට බෙදන්න ඕනේ. කැමැති නම් බෙදන්න මෙහෙම පාඩන්න. නැත්තම් ගෙලින්ම ආගමික නටබුන් කියලා පහළට chart එකක් ලියන්න. මතකෙට එන හැටියට ලියන්න. මේවා පිළිවෙලක් නැහැ. ඊට පස්සේ ආගමික නොවන නටබුන් මොනවාද? වැව්, වාරි නිර්මාණ, රජමාලිගා, උයන්, පොකුණු, රාජසභා, රෝහල්, පාලම්, අම්බලම්, බලකොටු කියලා ඒ chart එකෙත් මේ ටික ඔක්කොම ඕනේ. අඩුම ගානේ පහක්වත් ලියන්න නැත්තම් මේක ලියන්න ඕන තරම් කරුණු ඔලුවට එනවා. එහෙම දාලා නිකාම්ම ලිව්වට වැඩක් නැහැ. අපි ඒව ගැන පොඩි විස්තරයක් ලියන්නත් ඕනේ. දැන් පුතේ මේක බලන්නකෝ. වැව් ගත්තොත් මම ඔයාලට ඉස්සරහට වාර නිර්මාණ කියලා මාතෘකාවක් අවසානයේ වෙනම කරනවා. ඒතර වැවක් ගත්තම වැවක අංග තියෙනවානේ. මතකද අර ඕලෝල් කාලේ ඉගෙන ගත්තා. වැවක අංග සොරව්ව, බිසෝකොටුව, රළපනාව මතකයිනේ. ඕ වගේ අංග ටිකක් දාලා ඒ වගේ කරන කාර්යයන් එහෙම ලියන්න. ඒකම ඔයාලට කතා කරනවා අනුරාධපුරගේ අවසානයේදී අනුරාධපුරේ වාර නිර්මාණ කියලා. එතනදී මේවා අහුවෙනවා. ඊළඟට ඔයගොල්ලෝ දන්නවා රජමාලිගා. අනුරාධපුරේ රජමාලිගා තියෙනවා, පොළොන්නරු රජමාලිගා තියෙනවා. පොළොන්නරුවේ රජමාලිගා වලින් ගත්තොත් ඔයාලට මතකද? මහා පරාක්‍රම බහුරත්තුමාගේ රජමාලිගාවක් හම්බෙනවා. මහා පරාක්‍රම බහුරත්තුමාගේ රජමාලිගාවක් හම්බෙනවා. අනුරාධපුරේ රජමාලිගාව වලින් අපිට හොඳම නටබුන් තියෙන මාලිගාවක් හැටියට හම්බ වෙන්නේ කාශ්‍යප රත්තු. සීගිරි කාශ්‍යප රත්තුමාගේ රජමාලිගාව. ඉතින් ඒ වගේ රජමාලිගා වලට නම් ටිකක් කියලා ඒ වගේ නිර්මාණය කිරීමේ තාක්ෂණය පොඩ්ඩක් පැහැදිලි කරන්න තියෙනවා. උයන් ගැන ගත්තොත් සීගිරියේම උයනක් තිබ්බනේ. අපිට උයන් දෙකක් හම්බුණා රාජකීය උයන්. මොනවාද? රන්මස් උයනයි ඊළඟට සීගිරි උයන. ඒතර ඒවා නිර්මාණය කරනකොට ජලමල් නිර්මාණය කරලා තියෙනවා. හරි. ජලමල් කියන්නේ සීගිරියේ ජලමල් නිර්මාණය කරලා තියෙනවා. ඊට පස්සේ මල් වගේ දේවල් ලස්සන නිර්මාණය කරලා තියෙනවා. උද්‍යාන නිර්මාණය කරලා තියෙනවා. ඔය වගේ පොඩි හැඳින්වීමක් දාන්න තියෙනවා. ලකුණු 8යි කෙටි සටහනකට එන්නේ. ඒක සුවර් නෑ මට නම්. හරිද? ආවොත් එනවා නම් එන්න පුතේ නටබුන් කියලා. ඒක ලියන්න පුළුවන්. මම ඔයාලට අනුරාධපුර යුගයේම කතා කරනකොට මේවට අදාළ තොරතුරු ගොඩාක් කතා කරනවා. ඒ නිසා මම වැඩි වෙලාවක් මේකට ගන්නෙ නෑ. රෝහල් ගත්තත් එහෙමම තමයි. පුතේ ඔයාලට මතකද රෝහල්? පොඩි කාලේ ඉගෙන ගන්නකොට අනුරාධපුරේ රෝහල් තිබ්බා. මිහින්තලේ රෝහලක් හම්බුණා. රිටිගල රෝහලක් හම්බුණා. පොළොන්නරු යුගයට එනකොට රෝහලක් හම්බුණා ආලහන පිරිවෙනේ. මතකයිනේ? මහා පරාක්‍රම බහුරත්තුමාගේ ආලහන පිරිවෙනේ රෝහලක් තිබ්බා. ඉතින් ඒවා අපි ඉස්සරහට තියෙන පාඩම් වලදී කතා කරනවා. එතකොට ඒවට අදාළ කරුණු එතනදී කතා කරනවා. මෙතන නිකන් අපරාධය අපි ලොකු කාලයක් ගන්න. එහෙනම් පැහැදිලිද වැඩ? MCQ නම් වැඩි එන්නේ නැති තරම්. මේකේ පුතේ වැඩියෙන් වෙන්නේ එනවනම් එන්නේ කෙටි සටහනක් ලියන්නේ නටබුන් කියලා. ආවොත් ඔය විදිහට තොරතුරු ලියන්න. කෙටි සටහනක් ලියනකොට ඕගොල්ලෝ වාක්‍ය වශයෙන් වැඩි ලියන්න ඕනේ නැහැ. කරුණු වශයෙන් ලිව්වත් ගැටලුවක් නැහැ. පැහැදිලිනේ? කොටස් දෙකකට බෙදලා ඉස්සල් පළවෙනි පාරවල නම් ආගමික ගොඩනැගිලි ඊට පස්සේ ආගමික නොවන ගොඩනැගිලි දාලා ලියන්න. එහෙනම් ඔන්න මම සියල්ලක්ම කතා කරගෙන යනවා. මේකත් ගිය සතියේ කතා කරා. ඔන්න එහෙනම් අද දවසේ දෙවෙනි වතාවටත් කතා කරා. හරි. ලබන සතියේ මම ආයේ මේ කොටසට සම්බන්ධයක් නැහැ. පුතේ එහෙනම් ඔන්න අපි දැන් කතා කරලා තියෙනවා සාහිත්‍ය මූලාශ්‍ර කතා කරා, පුරාවිද්‍යා මූලාශ්‍ර කතා කරා. ඊළඟට අපි කතා කරනවා අභිලේඛන සම්බන්ධයෙන්. හරි. දැන් එහෙනම් අපි කතා කරන්න යන මාතෘකාව තමයි අභිලේඛන. හරි. අභිලේඛන කියන්නේ මොනවාද? අභිලේඛන කියන්නේ ළමයි මතකේ තියාගන්න ගල්වල ලිව්ව ලේඛන. ඔන්න හොඳට අහගන්න. අහන්නේ අභිලේඛන කියන්නේ මොනවද කියලා අහන්නේ. හරි. මම ඔයාලගේ දැනගැනීමේ පහසුවටයි කියන්නේ. අභිලේඛන කියලා කියන්නේ ඒවට අයිති වෙන්නේ මෙන්න මේවා. මොනවාද? ගල්වල ලිව්ව ලේඛන අයිති වෙනවා. ගල්වල ලිව්ව ලේඛනනේ අපි කියන්නේ අපේ භාෂාවෙන් සෙල්ලිපි කියලා. එහෙනම් සෙල්ලිපි. රන්තහඩු වල ලිව්ව ලේඛන. රන්තහඩු වල ලිව්ව ලේඛනත් මේකට අයිති වෙනවා. තඹතාඩු වල ලිව්ව ලේඛනත් මේකට අයිති වෙනවා. හරි. තව තුඩපත්, මැටිපూరు, බිත්ති වල ලිව්ව දේවල්. ඒ කියන්නේ ඔය හසුන්පත් වගේ ඔය ලියලා ඔයගොල්ලෝ මෙහෙම මතක තියාගන්නකෝ. ගල්වල ලිව්ව ලේඛන, රත්තාඩු වල ලිව්ව ඒවා, තඹතාඩු වල ලිව්ව ඒවා,
හරි මැටි පූර්ව ලිව්වේවා, බිත්තිවල ලිව්වේවා, හරි තව මොන හරි වාදනය කරලා ලියලා තියෙනවා නම් ඒවා ඒ සියල්ලටම තමයි අපි කියන්නේ අභිලේඛන කියලා. දැන් එනවා ඔයාලට පැහැදිලි ඇති අභිලේඛන කියන්නේ මොනවද කියලා. අභිලේඛන කියලා කියන්නේ ගල්වල ලිව්ව, රත් අහඩුවල ලිව්ව, තඹ තහඩුවල ලිව්ව, මැටි පූර්වවල ලිව්ව, බිත්තිවල ලිව්ව දේවල් පොදුවේ හඳුන්වන නම තමයි අභිලේඛන. ඉතින් අභිලේඛන යනු කුමක්ද කියලා විභාගයට A level ප්‍රශ්නයක් අහන්නේ නැහැ. ඒක හොඳට මතක තියාගන්න. එහෙනම් මොනවද අහන්නේ? ඔන්න වැදගත්ම ප්‍රශ්නේ. පුතේ ඒවා අපි දැන් එක එක වෙන වෙනම කතා කරනවා. ඒ වගේම ප්‍රශ්න අහන්න පුළුවන්. දැන් අපි ඉස්සෙල්ලාම කතා කරමු ශිලා ලේඛන සම්බන්ධයෙන්. ශිලා ලේඛන කියන්නේ ශිලා කියන්නේ ගල්. ගල් වල ලිව්ව ලේඛන තමයි සෙල්ලිපි කියලා කියන්නේ. සෙල්ලිපි සම්බන්ධයෙන් මම ඔයාලට මේ කියලා දෙන දේවල් ටික හොඳට අහගන්න. ඉතින් සෙල්ලිපි සම්බන්ධයෙන් ඕගොල්ලොන්ට කෙටි සටහනකට එන්න පුළුවන්. හරි ඔන්න අභිලේඛන වලින් කෙටි සටහන් වලට එනවා නම් එන්නේ මොනවද ප්‍රශ්න කීයද? එකයි. දැන් ඊළඟ සතිය වෙනකොට ඕගොල්ලෝ ඉක්මනින්ම මම අද රැයට දාන්නම් ඔයාලට ටියුට් ටික කොහොමද ගන්න කියලා. ඒතර ඕගොල්ලෝ ඊළඟ සතිය වෙනකොට රක් ගාලා ටියුට් ටික ගෙන්න ගන්න. ඒතර වැඩේ ලේසි ඈ. ඒතර ආයි ඊළඟ දවසේ ඉඳන් අහයින් කියන්නේ කියලා දෙනකොට එතරම් ප්‍රශ්න ලියා ගන්න. ඒක වැඩේ හොඳයි. දැන් එහෙනම් කොලේක හරි කමක් නැහැ ලියලා තියාගන්න. අද අපි කතා කරන අභිලේඛින කියන මාතෘකාවෙන් පුතේ කෙටි සටහනකට එනවා නම් එන්නේ එකම එක ප්‍රශ්නයයි. මොකක්ද මේ ප්‍රශ්නේ? සෙල්ලිපි ගැන අහයි. කෙටි සටහනකට ප්‍රශ්නයක්. පැහැදිලිද? නිකම්ම සෙල්ලිපි කියලා දෙන්නේ නැහැ. අපි ඒක ප්‍රශ්නේ පස්සේ කතා කරමු. ඊළඟට මම ශිලා ලේඛන ගැන වෙනම විස්තර කරලා දෙන්නම්. එහෙනම් ඕගොල්ලොන්ට සෙල්ලිපි ගැන පුතේ මම පොඩ්ඩක් විස්තරාත්මකව කියලා දෙන්නම්. මේ chart එක අයින් කරලා. හරි මේ chart එක ඉවර කළා මම ඕගොල්ලොන්ට කියලා දෙන්නම්. සෙල්ලිපි තමයි වැඩි මේ අභිලේඛන වලින් වඩාත්ම පැරණිතම ලේඛන. කියන්නේ අභිලේඛන වලින් ගොඩ ගැටි ප්‍රශ්නයකට එම ආවොත් අභිලේඛන වලින් වඩාත් පැරණිතම ලේඛන මොනවාද? සෙල්ලිපි. ඒ කියන්නේ ගල්වල ලිව්ව ලේඛන. ලංකාවේ සෙල්ලිපි දැන්ට 4000කටත් වඩා වැඩි ප්‍රමාණයක් හොයාගෙන තියෙනවා. මේ ගාන අහන්න ලංකාවේ සෙල්ලිපි වලින් විශාලතම සෙල්ලිපිය තමයි ගල්පොත ශිලා ලේඛන. ඉතින් ලංකාවේ තියෙන වඩාත් පැරණිතම ඒ කියන්නේ විශාලතම සෙල්ලිපිය තමයි ගල්පොත ශිලා ලේඛනය. ඔයාලා ඕලෝල් කාලෙත් ඉගෙන ගත්තනේ. ඒ සෙල්ලිපිය කරාම නිස්සංක මල්ල රැත්තුමෝ. ළඟදී හොයාගත්ත සෙල්ලිපියක්. දිඹුලාගනේ. ඕකට මතකද දන්නේ නැහැ. හැබැයි ඒක තාම මේකට අප්ඩේට් වෙලා නැහැ. මේ සිලබස් එකට ඇවිල්ලා නැහැ. ඒ නිසා ප්‍රශ්නයක් කරගන්න එපා. ඊළඟට සෙල්ලිපි ගැන කෙටි සටහනක් එනවනේ. අහන්නේ මොකක්ද කියලා අපි පස්සේ කතා කරමු. මේවා මොනවත් අහන්නේ නැහැ රචනා ප්‍රශ්න වලට. ඒ නිසා අපි කෙටි ටික ඉස්සෙල්ලා ඉවර කරගෙන යමු. එහෙමද නේද? හරි. අපි එහෙනම් පුතේ ඉස්සෙල්ලාම කතා කරගෙන යමු. කෙටි වලට අහන්න පුළුවන් ඉතිරි මාතෘකාවල් ටික. බිත්තිවල ලිව්ව ලේඛන වලින් වඩාත් පැරණිතම ලේඛන තමයි අපිට හම්බ වෙන්නේ සීගිරියේ. හරි. බිත්තිවල ලිව්ව ලේඛන වලින් වඩාත් පැරණිතම ලේඛන තමයි සීගිරියෙන් හම්බ වෙන්නේ. ඔයගොල්ලෝ දැකලා තියෙන සීගිරි කැටපත් පවුර කියලා එකක්. හරි. සීගිරි කැටපත් පවුර. සීගිරි කැටපත් පවුර ලිව්වේ කවුද? බලන්න ගිය අය. හරි. බලන්න ගිය අය තමයි සීගිරි කැටපත් පවුර ලියලා තියෙන්නේ. ඒවා කොච්චරද වැදගත් කියලා කියනවා නම් ළමයි ඒවා දැනටත් සිංහල වගේ විෂයන් වලට මාස්ටර් එකක් කැම්පස් එක කරවුවොත් ඒවටත් ඒ ලේඛන අධ්‍යයනය කරන්න තියෙනවා. ඒක බලන්නකෝ ඒ කාලේ මිනිස්සු ඉස්කෝලේවත් ගිහිල්ලා නැහැ. ඉස්කෝලක් තිබෙන්නේ නැහැනේ. එතකොට හිතන්නකෝ ඉස්කෝලේවත් කියපු නැති මිනිස්සු හරි ලිව්ව ඒවා අද මාස්ටර් එකක් කැම්පස් එකේ උපාධියෙන් පස්සේ කරන එකක්. මාස්ටර් එකට පවා අධ්‍යයනය කරන්න තියෙනවා. ඒතර හිතන්න මේ මිනිස්සුගේ දැනුම කොච්චරද කියලා. නේ? දැන් කාලේ ඔයගොල්ලෝ හිතන්න එහෙම එකක්. දැන් ඔය ට්‍රිප් එකක් යන මිනිස්සුන්ට ලියන්න අවස්ථාවක් ලැබුණා නම් මොනවා ලියයිද? දැන් නම් ලියනවනේ ගිහිල්ලා. දැන් බලන්නකො ඉස්කෝලේ පන්ති වල එහෙම ඩෙස් වල එහෙම සමහර ළමයි එක එක ලියලා තියෙනවනේ. සමහරවිට ක්ලාස් එකකට එහෙම ගියාම බලන්නකො ඩෙස් වල ලියලා තියෙනවා. ටොයිලට් වල සමහරක් කරලා ලියලා තියෙනවනේ. බිත්ති වල ලියලා තියෙනවා. ඉංග්‍රීසි අක්ෂර තියෙනවා, ධන ලකුණු තියෙනවා, හાર્ට් තියෙනවා, තව කියවන්න බැරි ඒවාත් තියෙනවා. ඒවා මට කියන්න බෑ. හරිද? එතකොට හිතන්න ඒ කාලේ මිනිස්සු ලියපු ඒවා දැනට උපාධියකින් පස්සෙත් අධ්‍යයනය කරන්න තියෙනවා. ඒතර බලන්නකෝ ඒ කාලේ මිනිස්සුගේ දැනුම කොහොමද? අනාගත කාලේ ඔය O level A level පන්ති වල ලිව්ව ඒවා තියෙයිද කවදාද දවසක මාස්ටර් එක්කට අධ්‍යයනය කරන්න. දාන්න පුළුවන්ද නේ? ඒ දැම්මොත් මොනවාද ඉගෙන ගන්න තියෙන්නේ. හරි. ඒක ගැන මම මුකුත් කතා කරන්නේ නැහැ. එහෙනම් පුතේ බිත්තිවල ලිව්ව ලේඛන වලින් මතක තියාගන්න වඩාත් පැරණිතම ලේඛන අපිට හම්බ වෙන්නේ සීගිරි ගීත. හරි. ඒක පොඩ්ඩක් මතක තියාගන්න. ඒක එච්චරයි. ඊළඟට
රන්තහඩු වල ලියපේවා. මට පොඩ්ඩක් මේ දවස්වල සනීප නෑ ළමයි මම ඊයේ පන්තිත් කරේ නෑ. ඒ දවස්වල නිමාඩු දාලා තිබ්බේ. මේ උණක් හැදිලා පොඩ්ඩක් සෙම්බිරිස්සාවක් ඇවිල්ලා තියෙන්නේ. ගිය සතියේ තිබ්බා ඊට පස්සේ ඒක වැඩි වුණා. ඒත් ගත්තෙත් නෑ. ඔයාලට 10 ගොඩක් වචන පැහැදිලි ඇතිනේ. හරි. ඊළඟට ළමයි අපි කතා කරමු රන්තහඩු වල ලිව්ව ලේඛන. රන්තහඩු වල ඉස්සර කාලේ ලේඛන ලියලා තියෙනවා. රාජකීය අය තමයි වැඩියෙන්ම රන්තහඩු වල ලියලා තියෙන්නේ. සාමාන්‍ය මිනිස්සු ඉතින් රන්තහඩු වල ලියන්න බෑනේ. නේ? රත්තරන් දැට්ටත් ගණන් ඒ කාලේ හිටත් ගණන්. රන්තහඩුවක ලියුපේ වගේ ළමයි අපිට එකම එක ලේඛනයක් හම්බ වෙනවා. කෙටි ප්‍රශ්නකට අහයි. ඔයාලට මතකද 10 ඉඳන් මේකත් අපි කතා කරා. ඔයාලට මතකද වල්ලිපුර රන්පත? මතකයි? වල්ලිපුර රන්පත අයිති වෙන්නේ වසබරත්තුමාගේ රාජ්‍ය කාලයට. ඒකනේ තිබ්බේ වසබරත්තුමාගේ රාජ්‍ය කාලයේදී රජතුමා මුළු ලංකාවම පාලනය කරලා තියෙනවා. රජතුමා ලංකාව පාලනය කරනකොට යාපනයේ ප්‍රදේශයේ පාලනය කරලා තියෙනවා කවුද? ඉසිගිරි කියලා ඇමතිවරයෙක්. ඔන්න මතක තියාගන්න. නම හරි අඩුම ගානේ කියවලා තියාගන්න. ඉසිගිරි ඇමතිවරයා. වසබරත්තුමා කාලේ යාපනයේ ප්‍රදේශයේ ඉසිගිරි ඇමතිවරයා පාලනය කරා කියලා සඳහන් වෙන මූලාශ්‍රය මොකක්ද? වල්ලිපුර රන්පත. ඒකේ තිබ්බා ඔහු ඉදිකරාලු පන්සල. යාපනයේ ප්‍රදේශයේ. මොකද්ද? පියංගුක තිස්ස කියලා විහාරයක්. මතකයිනේ? පියංගුක තිස්ස විහාරය කියලා එකක් ඉදිකරා කියලා සඳහන් වෙලා තියෙනවා. ඔන්න කවුද? වසබරත්තුමාගේ කාලේ ඉසිගිරි ඇමතිවරයා. එක පොඩක් මතක තියාගන්න. ඒතර ඉසිගිරි ඇමතිවරයා වල්ලිපුර නන්පතේ සඳහන් වෙනවා පියංගුක තිස්ස කියලා විහාරයක් ඉදිකරා කියලා. ඒක විතරයි පුතේ MCQ එකට අහන්නේ වෙන මුකුත් අහන්නේ නැහැ. ඒ වගේ කෙටි සටහන් මොනවාවත් එන්නේ නැහැ. දැවවල ලිව්ව ලේඛන අපිට හම්බ වෙනවා ඉස්සර කාලේ. ඔයාලට මතක ඇති ඇම්බැක්ක දේවාලේ. කැටයම් නම් ඉතින් ඇම්බැක්ක දේවාලෙන්නේ. ඇම්බැක්ක දේවාලේ නම් කැටයම්. ඇම්බැක්ක දේවාලේ ලී කැටයම් හම්බ වෙනවා. ඒවත් අපිට කැටයම් කලාව පිළිබඳව අධ්‍යයනය කර තියෙන හොඳම මූලාශ්‍රය. ඒකත් පොඩ්ඩක් මතක තියාගන්න. ඊළඟට මැටිවල ලිව්ව ලේඛනත් අපිට හම්බ වෙනවා. මැටි පුවරුවල ලියපු ලේඛන. දැන් ලෝකේ පැරණිම අක්ෂර මාලාවත් ඔයාලට මතක ඇති නේද? හමුරාබි නීති සංග්‍රහය කියලා එකක් හම්බුනේ. ඒකත් මැටි පුවරුවක ලියලා තිබ්බේ. හරි. එතකොට ඒ වගේ මැටි වලත් අක්ෂර ලියලා තියෙනවා. හරි. දැන් ලංකාවේ විතරක් අපි කතා කරගෙන යන් මැටි වලත් අක්ෂර ඒ කාලේ ලියලා තියෙනවා. ඊළඟට විවිධ භාණ්ඩන වලත් ඉස්සර කාලේ අක්ෂර ලියලා තියෙනවා. ඒවත් අයිති වෙන්නේ අභිලේඛන වලට. කතා කරන්න ඕන එකක් කතා වුන්නේ නැහැ. ඔයාලට මතකද තඹපත්තිරු වලත් ලේඛන ලිව්වා. අපිට දැනට හම්බෙලා තියෙන වඩාත් පැරණිම තඹපත්‍රය තමයි ඔයාලට මතක ඇති ඕලෙවල් කාලේ මේක කතා කරා පණාකඩුව තඹසන්නස. ඉතින් මතකද පණාකඩුව තඹසන්නසේ තිබ්බේ මොනවාද කියලා? කුඩා කාලේ බුද්ධරාජ කියලා ඇමතිවරයෙක් විජයබාහුගේ පවුල ආරක්ෂා කරගෙන තියෙනවා. ඉතින් පවුල කියලා ඉතින් අදහස් කරන්නේ රජතුමාගේ අර බිරිඳ නෙවෙයි. හරි? විජයබාහු රජතුමා කුඩා කාලේ හඳුන්වන්නට යෙදුනේ කිත්ති කියලා. එහෙම නැත්නම් කීර්ති කියලා. විජයබාහු කුමාරයා කියන්නේ කිත්ති කුමාරයයි අම්මයි තාත්තයි ඒ රජ පවුල ආරක්ෂා කරලා තියෙන්නේ බුද්ධරාජ කියලා. නැත්නම් සින්නාරුබ්බීම බුදල්නා කියලා සෙන්පෙති. ඔහුට රාජ්‍යත්වයටපත් වුණාම තෑගි ලබා දෙනවා. මාවයි මගේ පවුලේ අයයි ඔක්කොම ඔයා ආරක්ෂා කරලා දුන්නා. මෙන්න ඔයාට තෑගි කියලා ගම්වරක් එක්ක ලබා දෙනවා. ලියලා දෙනව පුතේ තමත හඩුවක මෙන්න බුද්ධ රාජවා තියාගන්න කියලා. ඒක එහෙම තිබිලා වර්තමානයේ කුඹුරක් කොටනකොට දකුණු පළාතේ පණාකඩුව කියන ගමේ ගොවියෙකුට හම්බ වෙනවා. ඒ ගමෙන් හම්බෙච්ච නිසා තමයි ඔකට කියන්නේ පණාකඩුව තඹසන්නස කියලා. නැතුව බුද්ධ රාජ ඇමතිවරයාට තෑගි දෙනකොට විජයබාහු රජතුමා කිව්වේ නෑ මෙන්න බුද්ධ රාජ පණාකඩුව තඹසන්නස කියලා කිව්වේ නෑ. පැහැදිලිනේ? ඒ කාලේ නිකම්ම ප්‍රදානය කරන්නේ නැති. දුන්න බවට තමයි අර පණාකඩුව ඒ කියන්නේ තඹසන්නසක ලියලා දෙන්නේ. ඒක ගොවියෙකුට හම්බෙනා වර්තමානයේ කොහෙන්ද? පණාකඩුව කියන ගමෙන්. ඒ නිසා තමයි ඒකට කියන්නේ පණාකඩුව තඹසන්නස කියලා. මම හිතනවා ඔයාලට පැහැදිලි වෙන්නේ නැති කියලා. අපිට වැදගත් වෙන්නේ ඒක නෙවෙයි. මොනවාද ඕකේ තියෙන්නේ? පුතේ ඕකේ තියෙනවා මතක තියාගන්න. විජයබාහු රජතුමා කියනවා වරදක් කරවුවොත් බුද්ධ රාජ ඔයාලට දඩුවම් නැහැ. ඔයා වරදක් කළා දිනවට දඩුවමක් නැහැ කියලා. පවුල එක්කෙනෙක් වරදක් කරවුවොත් දඩුවමෙන් භාගයයි. ඇයි බුද්ධ රාජන වරප්‍රසාදයක් හැටියට බුද්ධ රාජ ඇමතිවරයාට දෙන වරප්‍රසාදයක් හැටියට එයාගේ පවුල එක්කෙනෙක් වරදක් කරවුවොත් දඩුවමෙන් භාගයයි. අපි හිතමුකෝ සිර දඩුවමක් හම්බ වෙනවා අවුරුදු 4ක් කියලා. එහෙනම් දෙකයි හම්බ වෙන්නේ. ඇයි? බුද්ධ රාජික පවුල එක්කෙනෙක් නෑ. ඇයි?
බුද්ධ රාජයට දීලා තියෙන chance එකේ තමයි අරගොල්ලන්ට භාගයක් හම්බෙනවා. බලන්න ගොදුර කොච්චර වරප්‍රසාද ලැබුණද කියලා. හරි. ඒ මොකුත් අහන්න නැහැ පුතේ. එහෙනම් ඕගොල්ලෝ මතකේ තියාගන්න. පණාකඩුව තම සන්නසේ තොරතුරු තියෙන්නේ කවුරු ගැනද? විජයබාහු රජතුමා කුඩා කාලේ ආරක්ෂාව ලබා දුන්න බුද්ධ රාජයට දුන්න ත්‍යාග පිළිබඳව තමයි තොරතුරු සඳහන් වෙලා තියෙන්නේ. ඒක අනිවාර්යෙන්ම ඕගොල්ලෝ පාඩම් කරගන්න. පැහැදිලිනේ? හරි. බුද්ධ රාජ කියලාත් කියනවා සින්නා රුබ්බීම මුදල්නා කියලාත් කියනවා. එච්චරයි ඕගොල්ලෝ අභිලේඛන ගැනීම බලා ගන්න තියෙන්නේ. පුතේ එහෙනම් අභිලේඛන වලින් විභාගෙට අහන්න පුළුවන් කෙටිසට අහන්න තියෙනවා. මොනවාද අහන්න පුළුවන්? අහනවා නම් අහන්නේ සෙල්ලිපි වලින් ඉතිහාසය ඉගෙන ගන්න ලැබෙන තොරතුරු. ඒක මම ඔයාලට රචනා ප්‍රශ්න කතා කරද්දි කතා කරන්න. පැහැදිලිනේ? මතකද ඕගොල්ලෝ සෙල්ලිපි ලියලා තිබ්බ ආකාරය අනුව කොටස් අපි 5කට බෙදලා ඕලෙවල් කාල නම් කතා කරමු. ඒ දැනුමත් එක්කම අපි ඒක හදාගමු. හරි? එහෙනම් ඔන්න අපි මාතෘකා 3ක් පුතේ කතා කරලා ඉවරයි. මොනවාද කතා කරලා තියෙන්නේ? මූලාශ්‍ර කතා කරලා තියෙනවා, සාහිත්‍ය මූලාශ්‍ර ගැන කතා කරලා තියෙනවා, මූලාශ්‍රය යටතේ පුරාවිද්‍යා මූලාශ්‍ර ගැන කතා කරා, අභිලේඛන ගැන කතා කරා. එහෙනම් පුරාවිද්‍යා මූලාශ්‍ර වලින් නටබුන් ගැන කෙටි සටහනක් එන්න පුළුවන්. ඒතර අපිට තියෙන්නේ කෙටි සටහනක් ලියන්න විතරයි. අභිලේඛ වලින් කෙටි සටහනක් එන්න පුළුවන්. සෙල්ලිපි සම්බන්ධ මාතෘකාවක්. මම ඒක ඉස්සරහට කතා කරන්නම්. මේක දැන් ඔක්කොම ඉවර කළා දානවා නානක විද්‍යාව ගැන. හරි. ඔන්න එහෙනම් මුදේ අපි දැන් නානක විද්‍යාව ගැනත් කතා කරනවා. නානක විද්‍යාව. නාන විද්‍යාවද? නෑ. නානක විද්‍යාව කියලා කියන්නේ මතක තියාගන්න මුදල්. එහෙම නැත්නම් කාසි. කාසි ගැන හදාරන විෂයට කියනවා පුතේ නානක විද්‍යාව කියලා කියනවා. මතක තියාගන්න. කාසි පිළිබඳව හදාරන විෂයට තමයි නානක විද්‍යාව කියලා කියන්නේ. හරි? කාසි පිළිබඳව හදාරන විෂය. හරි. මොනවාද අහන්න පුළුවන්නේ? ඔන්න හොඳට අහගන්න. ඉතින් ලංකාවේ මුල්ම කාලේ බාණ්ඩු හුවමාරුව මත තමයි වෙළඳාම සිද්ධ වෙලා තියෙන්නේ. ක්‍රිස්තු පූර්ව හරි මුල් කාලේ සහ අද කාලේදී මුදල් භාවිතයට පෙළඹෙලා තියෙනවා. ලංකාවේ කියලා පළමු වතාවට මුදල් භාවිතයක් සිද්ධ වෙලා තියෙන්නේ ක්‍රිස්තු පූර්ව පළවෙනි සියවසේ අගහරි ක්‍රිස්තු පූර්ව පළවෙනි සියවසේ අගහරි ක්‍රිස්තු වර්ෂ පළවෙනි සියවසේ මුල් කාලේ කියලා හරි තමයි විශ්වාස කරන්නේ. එතකොට ලංකාවෙන් දැනට හම්බ වෙන වඩාත් පැරණිම කාසිය තමයි හස්සෙබු කියන කාසිය. හරි? අන්න මතක තියාගන්න ඔයාලට මතක ඇති මේක ඕලෙවල් කාලෙත් හම්බ වුණා. හරි? ලංකාවෙන් දැනට හම්බ වෙන කාසිය තමයි වඩාත් පැරණිම කාසිය තමයි කහාපණ කියලා කියන්නේ. මේ ඉතින් කහාපණ කියන කාසිය. ඒතර ලංකාවෙන් හම්බ වෙලා තියෙන දැනට වඩාත් පැරණිම කාසිය කහාපණ කාසිය. හරි? කහාපණ කාසිය. ඒකටම තමයි කියන්නේ මතකද හස්සෙබු කියලාත් කියනවා. හරි? හස්සෙබු කියලාත් කියනවා. හස්සෙබු කහාපණ නම් ගොඩාක් තියෙනවා. හරි? හස්සෙබු කියලාත් කියනවා, කහාපණ කියලාත් කියනවා, කහවණු කියලාත් කියනවා. සාහිත්‍ය මුලාශ්‍ර කහවණු කියලාත් කියනවා. එහෙනම් ඔන්න කෙටි ප්‍රශ්නයක්. ශ්‍රී ලංකාවෙන් දැනට හමු වෙන වඩාත් පැරණිම කාසිය. ඔක ඕලෝල් කාලේ තිබ්බනේ. මම ඒකයි මේ පාඩම තෝරාගත්තේ. ඔයාලා ලේසියෙන් පටන් ගත්තම මේ සිලබස් එක හරි ලේසි ඉගෙන ගන්න. හරි. එහෙනම් පුතේ ඔන්න ලංකාවෙන් දැනට හමු වෙන වඩාත් පැරණිම කාසිය තමයි කහාපණ, හස්සෙබු, කහවණු කියන කාසිය. ඔක්කොම එකයි. එකම නම කාසි වර්ග ගොඩක් නෙවෙයි. ලංකාවෙන් දැනටම හමු වෙන්නේ හස්සෙබු කියන කාසිය. ඒකටම තමයි කියන්නේ කහපණ කියලා කියන්නේත් ඒකටම තමයි. හරි? කහවණු කියන්නේත් ඒකටම තමයි. හරි. එහෙනම් ඔන්න අපි කතා කරා ඒ තමයි ලංකාවෙන් දැනට හමු වෙලා තියෙන වඩාත් පැරණිම කාසිය. හරිනේ? ඊළඟට පුතේ මතක තියාගන්න අපේ ලංකාවෙම කියලා කාසියක් නිෂ්පාදනය කරලා තියෙනවා ඊට පසු කාලේදී. හරි? ලංකාවෙම කියලා කාසියක් නිෂ්පාදනය කරලා තියෙන්නේ පසු කාලේදී. හරි. එතකොට ලංකාවේ කාසිය අච්චු ගැහුවා කියලා කියන්නත් පුළුවන්. ලංකාවේ කාසිය අච්චු ගහලා තියෙනවා මුල් කාලේ. ඔයාලට මතකද අර රූප දෙක කියලා නිලධාරියෙක් හිටිය රාජසභාවේ. රූප දෙක කියලා කියන්නේ කාසිය අච්චු ගහන්න හිටපු නිලධාරියා. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම ලංකාවෙත් පසු කාලේදී කාසිය අච්චු ගහලා තියෙනවා. හරි. ඒ ගැන වැඩි කතා කරන්න දෙයක් නැහැ. පසු කාලේදී ළමයි එක එක කාසි වර්ග ලංකාවේ පාවිච්චි කරලා තියෙනවා. ලංකාවේ පස්සේ කාලේ එක එක කාසි වර්ග පාවිච්චි කරලා තියෙනවා. මොනවාද පස්සේ කාලේ පාවිච්චි කරේ? තම මස්ස කියලා එකක් පාවිච්චි කරා. හරි? තම මස්ස කියලා එකක් පාවිච්චි කරා. ඊට අමතරව තව එක එක කාලවලදී විවිධාකාරී කාසි වර්ග පාවිච්චි කරලා තියෙනවා. කාලයක් ලෝහ බරටත් කාසි වර්ග පාවිච්චි කරලා තියෙනවා. අර ඔයාලට මතකද රන් දෙවිසි කලඳ කියලා මුදල් එකක් හම්බුණා. රන් කලං 22යි. ඒකේ බර.
ඒක ලෝහ කුට්ටියක තමයි ගහලා තිබ්බේ අබේගිරි විහාරේ කැණින් වලින් හම්බුණා. ඒ කියන්නේ බර අණුවත් කාසි පාවිච්චිලා තියෙනවා. දැන් එහෙම නැත්තේ හොඳ වෙලාවට අයියේ. කෝටි 5ක ටිකට් එකක් එහෙම ඇදුනොත් නේ ලෝන් වීල් දෙකක්වත් අරන් යන්න යනවා රන් කුට්ටි ටික ගේන. නේ ඇයි හිතන්නකෝ බර අණුව කාසි ගහලා තිබ්බොත් ඒ බරත් එක්ක රන් කුට්ටියක් උස්සගෙන එන්න බෑ. හරි. දැන් කාලේ එහෙම නැහැ. ඉතින් හරි ලේසි account එකට මුදල් දැම්මම නේද? අපිට ඕන ඕන වෙලාවට මුදල් ලබා ගන්න පුළුවන්. ඉස්සර කාලේ හැටියට පුතේ කොහොම තමයි එක එක මුදල් ලේක තිබිලා තියෙන්නේ. පොළොන්නරුවේදී මුදල් ලේකයක් පාවිච්චි කරා තඹමස්ස කියලා එකක්. තඹමස්ස කියලා එකක්. ඊට අමතරව එක එක කාලවලදී ප්‍රංශ, දොයිතුව, හරි ඔය වගේ එක එක කාසි වර්ග පාවිච්චි කරලා තියෙනවා. හරි. එහෙනම් ඔන්න අපි කතා කරා කාසි සම්බන්ධයෙන්. බලන්න මේක ලේසිද කියලා. මොනවද අපි කාසි සම්බන්ධයෙන් කතා කරේ? අද දවසේ පුතේ අපි කතා කරා කාසි සම්බන්ධයෙන් මෙන්න මේ මාතෘකාවල් ටික. කාසි වලටම කියන නමක් තමයි නානක විද්‍යාව කියලා කියන්නේ. ඔයගොල්ලෝ කාලේ තොරක තිබ්බනේ. හරි. ඊළඟට අපි මේ සම්බන්ධයෙන් කතා කරා මෙන්න මේ තොරතුරු ටික. බලන්න මතක තියාගන්න පුළුවන්ද කියලා. ශ්‍රී ලංකාවෙන් දැනට හමු වෙන වඩාත් පැරණිම කාසිය තමයි හස්සෙබු කහපන කියන කාසි වර්ගය. කොහේ කාසියක්ද ඒක? ඉන්දියානු කාසියක්. හරි. ඒ කාසිය අයිති වෙන්නේ ක්‍රිස්තු පූර්ව 250 වගේ කාලෙට. ශ්‍රී ලංකාවෙන්ම කියලා කාසියක් දැනට හම්බ වෙලා තියෙන්නේ ක්‍රිස්තු පූර්ව පළවෙනි සියවසේ අගහරි මුල් ක්‍රිස්තු වර්ෂ පළවෙනි සියවසේ මුල් කාලේ හරි කියලා තමයි විශ්වාස කරන්නේ. කියන්නේ මේඩ් ඉන් ශ්‍රී ලංකා. කහපන කියන කාසිය ඇවිල්ලා කොහේ එකක්ද? මේඩ් ඉන් ඉන්දියා. ඒ කියන්නේ මේ ඉන්දියාවේ තමයි ඒ කාසිය නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඊළඟට අපි කතා කරා එක එක කාලවලදී එක එක කාසි වර්ග පාවිච්චි කරා කියලා. සමහර කාලවලදී මුදල් ලේඛකයක් හැටියට ලෝහ කුට්ටි වලත් ප්‍රමාණය කියන්නේ වටිනාකම කීයද කියලා ගහලා තිබ්බා කියලා කතා කරා. සාධකයක් හම්බුණා කොහෙන්ද? අබේගිරි විහාරයෙන්. පොළොන්නරුවේදී භාවිතා කරා රන්කා වලට මතක ඇති තඹමස්ස කියලා එකක්. පොළොන්නරුවේදී අපිට හම්බුණා තඹමස්ස කියලා මුදල් ලේඛකයක් පාවිච්චි කරා කියලා අපි කතා කරා. ඊට අමතරව ළමයි ලංකාවෙන් විවිධ රටවල් වලට අයිති කාසි හම්බ වෙනවා. ඒ තමයි රෝම කාසි, චීන කාසි, අරාබි කාසි, හරි විවිධ කාසි වර්ග ලංකාවෙන් හම්බ වෙලා තියෙනවා. ශ්‍රී ලංකාවේ බහුලවම හමුවන්නේ රෝම කාසි. රෝම කාසි තමයි ශ්‍රී ලංකාවෙන් බහුලවම හමුවන කාසි වර්ගය. හරි. චුට්ටක් කොහොම ඉඳ ළමයි. ඔයාලට වචන පැහැදිලි වෙන්නේ නැහැ. දැන් ඔයාලට වචන පැහැදිලි නේද? හරි. ඒතර අපි දැන් කතා කරමින් හිටියේ ළමයි කාසි සම්බන්ධයෙන්. හරි. කාසි සම්බන්ධයෙන් තමයි අපි කතා කරමින් හිටියේ. මම ඔයාලට කාසි වලදී කියලා දුන්නේ මෙන්න මේ ටික මතක තියාගන්න. මේකේ කෙටි සටහනක් එන්න පුළුවන් එක්කුත් තියෙනවා. අපි ඒක පස්සේ කතා කරමු. දැන් මේක ඉවර වෙලා. කෙටි වලට අහන්න පුළුවන් මෙන්න මේක. කෙටි සටහන පස්සේ කියලා දෙන්න. ශ්‍රී ලංකාවෙන් දැනට හමු වෙන වඩාත් පැරණිම කාසිය කහපන කියන කාසිය. හරිද? මේකට කියනවා කහවණු කියලාත් කියනවා හස්සෙබු කියලාත් කියනවා. එකම කාසිය තමයි හස්සෙබු කියලා කියනවා කහපන කියලා කියනවා කහවණු කියලා කියනවා. මේක කොහේ කාසියක්ද? ඉන්දියානු කාසියක්. ලංකාවේ නිෂ්පාදනය කරපු කාසියක් නෙමෙයි. ඊට පස්සේ අපි කතා කරා පොළොන්නරුවේදී භාවිතා කරා කිව්වා තඹමස්ස කියලා මුදල් ලේඛකයක්. තඹමස්ස කියන මුදල් ලේඛකේ පාවිච්චි කරේ පොළොන්නරුවේදී. තව අනුරාධපුරයේදී විවිධාකාරයේ මුදල් ලේඛක පාවිච්චි කරා කියලා අපි කතා කරා. සමහර අවස්ථාවන් වලදී පාවිච්චි කරලා තියෙනවා ලෝහ බරටත් කාසි මුදල් ලේඛක පාවිච්චි කරලා තියෙනවා. එහෙම එකක් අපි කතා කරා අබේගිරි විහාරයෙන් හම්බුණා කියලා කතා කරා. හරි. දොයිතුව, හරි පැන්ස, වගේ විවිධ කාසි තිබිලා තියෙනවා. තව චීන කාසි, ලංකාවේ තිබිලා තියෙනවා රෝම කාසි, අරාබි කාසි වගේ ඒවා තිබිලා තියෙනවා. ඊට අමතරව DOC එහෙම නැත්නම් ඕලන්ද කාසි, පෘතුගීසි කාසි, හරි ඔය වගේ කාසිත් අපිට හම්බෙලා තියෙනවා. තුට්ටුව කියලා කාසියක් ඒ කාලේ තිබිලා තියෙනවා. දොයිතුව කියලා කියන්නේ මුදල් එකේ. කොහොමම කාසි වර්ග ගොඩාක් තිබිලා තියෙනවා. ඔය ටික පොඩ්ඩක් කොළුවේ තියාගන්න. එහෙනම් ශ්‍රී ලංකාවේ බහුලවම හම්බ වෙනවා අපිට. ශ්‍රී ලංකාවේ බහුලවම හම්බ වෙන විදේශ කාසි තමයි මතක තියාගන්න රෝම කාසි. ඉතින් ඔන්න ඔය ටික තමයි අපිට කතා කරන්න තියෙන්නේ. තව චීන කාසි, අරාබි කාසි, ඉන්දියානු කාසි විවිධ ප්‍රමාණයක් කියන්නේ විශාල ප්‍රමාණයක් හම්බ වෙනවා. විශේෂයෙන්ම පුතේ මේ වගේ විදේශ කාසි හම්බ වෙන්න අපිට වරායවල් ආසිතව. කියන්නේ ගණදෙනු කටයුතු කරලා තියෙන වරායවල් ආසිතනේ. ඒ නිසා ඒ ආසිත ප්‍රදේශවල හම්බෙලා තියෙනවා. අනාගත කාලේ කට්ටියට බලා ගන්න කියලා කාසි විසික් කළා නෑ. වෙලදාම් කරලා. ඉතින් ඒවෙම ඉඳලා ඒව කාලයක් යනකොට කොහොම හරි පොළොවට ගිහිල්ලා අපිට ඒව හම්බෙලා තියෙනවා. හරි. ඔන්න ඔය ටික තමයි අපිට
කතා කරන්න තියෙන්නේ පුතේ කාසි සම්බන්ධයෙන්. කාසි සම්බන්ධයෙන් අහන්න පුළුවන් කෙටි සටහනක් තියෙනවා. මොකක්ද? අපි බලමු කාසි සම්බන්ධයෙන් අහන්න පුළුවන් කෙටි සටහන. මේක හරි ලේසි O level කාලෙත් ඔයාලට අහු වුණා. මතකද? පුතේ මේකෙන් අහයි මෙන්න මෙහෙම මාතෘකාවක්. බලන්න පුළුවන්ද කියලා? කාසි ඔයගොල්ලෝ කෙටි සටහනකට එනවා නම් එයි නාටක විද්‍යාව කියලා. නිකම්ම මාතෘකාව දෙනවා මොනවා කියලාද? නාටක විද්‍යාව කියලා. මොනවාට දෙන්නේ ඔක? කෙටි සටහනකට ලකුණු 8 ප්‍රශ්නකට. ඔයාලා දන්නවා සම්පූර්ණ පුල් ප්‍රශ්නකට එනවා නම් එන්නේ ලකුණු 16යි. නාටක විද්‍යාව ප්‍රශ්නයක් ආවොත් කෙටි සටහනකට එනවා නම් එන්නේ ලකුණු කීයයිද හම්බෙන්නේ? 8යි හම්බ වෙන්නේ. ලකුණු 8 ප්‍රශ්නකට තමයි නාටක විද්‍යාව කියලා මාතෘකාවක් එනවා නම් එන්නේ. එනවා නම් හරි අනිවාර්ය කියලා එකක් නැහැ. අපි කතා කරන්නේ පුතේ අනුමාන විදිහට නෙමෙයි. අනුමාන කතා කරනවා පස්සේ. හරිද? ඉස්සෙල්ලා අපි කරන්නේ සම්පූර්ණයෙන් කවුරු පේපරේ හැදුවත් හදන්න පුළුවන් විදිහට තමයි මේ කතා කරන්නේ. මොකද A level කියලා කියන්නේ අපිට සෙල්ලම් විභාගයක් නෙමෙයි. මට මතකනේ අර අනුමාන මට මතකයි මේ පාර O level විභාගේ මගේ පේපර් අනුමානෙකුත් මත් දැම්මනේ. ඒ දානකුඩේ වීඩියෝ එකේ තිබ්බ කමෙන්ට් මට මතකයි 1000 ගණක් තිබ්බා. එක දවසින්. ඒකේ මම දැක්කා ඊට කලින් දවසේ සිංහල හරි මොකක් හරි පේපරයක් දීලා තියෙනවා අනුමාන දීලා ළමයි ටික ඔක්කොම එපා වෙලා තියෙනවා. ඒ නිසා මම කවදාකවත් A level කියන්නේ අපි විභාගයට උගන්වනකොට අනුමාන කරලා උගන්වන්නේ නැහැ. ඉස්සල්ලාම අපි කරන්නේ සාමාන්‍යයෙන් ආවොත් කොහින් ආවද එන්න පුළුවන් විදිහට උගන්වනවා. අනුමාන කියන ඒවා පස්සේ කරන ඒවා. ඒ නිසා පුතේ ඔතන මතක තියාගන්න. මේකෙන් එනවනම් අහන්නේ කෙටි සටහනක් නාටක විද්‍යාව කියලා. හරි ආවොත් අපි බලමු මොනවද ලියන්න කියලා. නාටක විද්‍යාව කියලා මාතෘකාවක් ආවොත් පුතේ අපි මොනවද ලියන්නේ? හොඳට මතක තියාගන්න. නාටක විද්‍යාවෙන් ඔයගොල්ලෝ ලියනවා නම් ලියන්න ඕනි. මෙන්න මේ තොරතුරු ටික. දැන් දන්නවා ඔයගොල්ලෝ නාටක විද්‍යාව කියන්නේ මොනවද කියලා. නාටක විද්‍යාව කියන්නේ කාසි. එතකොට පුතේ ඔයගොල්ලෝ කෙටි සටහනක් ලියනකොට වාක්‍ය වශයෙන් සම්පූර්ණ කරලා ලකුණු 16 ප්‍රශ්නයක් වගේ ලියන්න අවශ්‍යතාවයක් නැහැ. කරුණු වශයෙන් ලියන්න. පුරාවිද්‍යාවේදී මුදල් හඳුන්වන්නේ හරිද? පුරාවිද්‍යාවේදී කාසි හඳුන්වන්නේ මුදල් කියවට කාසි හඳුන්වන්නේ නාටක විද්‍යාව කියලා. හරි. දැන් අපි කතා කරමු ශ්‍රී ලංකාවෙන් හමුවන කාසි වර්ග මොනවාද? කාසි හමුවන ලෝහ වර්ග මොනවාද? ඔන්න ඒ වගේ කරුණු ටිකක් ගන්න. ශ්‍රී ලංකාවෙන් හමු වෙනවා කාසි ලෝහ වශයෙන් ගත්තොත් රන් කාසි හම්බ වෙනවා. ඔන්න එහෙනම් ශ්‍රී ලංකාවෙන් කාසි හම්බ වෙනවා ලෝහ වශයෙන් ගත්තොත් මොනවාද? රන් කාසි හම්බ වෙනවා. ඊළඟට රිදී කාසි හම්බ වෙනවා. උදේ රන් ළඟටනේ රිදී වටිනාකම එන්නේ. ඊළඟට ලෝකඩ කාසි හම්බ වෙනවා. ලෝකඩ. කොලේ කරි කමන්න මේ ටික ලියලා තියාගන්න. ඊට පස්සේ අර ටියුට් එක හම්බුනාම ටියුට් එකට ඇතුළත් කරන්න. ඊළඟ පාඩමේ ඉඳන් කොළවල ඒ කියන්නේ කොළවලත් ඕගොල්ලෝ ලියන්න. ටියුට් ටික ඔයගොල්ලෝගේ අතරම ලැබෙනවා. ටියුට් 4ක් මම ඔයගොල්ලන්ට එක වතාවම එවනවා. ඒතර වැඩේ ලේසි. හරි රන්, රිදී, ලෝකඩ. හරි. තව තියෙනවා තඹ. තඹ කාසිත් තියෙනවා. එතකොට මම බෙදාගත්ත හැටි තේරෙනවද? මුලින්ම අපි කිව්වා නාටක විද්‍යාව කියන්නේ මොනවද? පුරා විද්‍යාවේදී කාසි හදාරන විෂයට කියනවා නාටක විද්‍යාව කියලා. ඊට අපි ගත්ත කරුණක් වශයෙන් අතීත කාලේ විවිධ කාසි වර්ග නිෂ්පාදනය කරලා තියෙනවා. ඒවා නිෂ්පාදනය කරලා තියෙන ලෝහ වශයෙන් ගත්තොත් මෙන්න මේවා තමයි ලෝහ වර්ග. මොනවාද පුතේ? රන් කාසි හම්බ වෙනවා, රිදී කාසි හම්බ වෙනවා, ලෝකඩ කාසි හම්බ වෙනවා, තම කාසි හම්බ වෙනවා. දැන් ඒවා ඉතිහාසය හැදෑරීමට තියෙන ප්‍රයෝජන මොනවාද? ඔන්නව තමයි අපි ලියන්න ඕනේ. මේ කාසි කියලා නිකම්ම ලියුවට හරියන්නේ නැහැ. රන් කාසි, රිදී කාසි, ලෝකඩ කාසි, තම කාසි තියෙනවා කියන්නේ. මේ වගේ ඉතිහාසය හැදෑරීමට තියෙන ප්‍රයෝජන මොනවාද? ඔන්න එකක් පුතේ. අතීත ලෝහ තාක්ෂණය පිළිබඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඔන්න ප්‍රයෝජන මොකක්ද? අතීත ලෝහ තාක්ෂණය පිළිබඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ලෝහ තාක්ෂණය. හරි. ලෝහ තාක්ෂණය. ලෝහ තාක්ෂණය පිළිබඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන්. මම මෙතන පොඩ්ඩක් ඉඩ තියා ගන්නවා. ඒකයි මම මේ කෙරවෙල ලිව්වේ. ලෝහ තාක්ෂණය පිළිබඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ අතීත කාලේ මොන වගේ ලෝහ වර්ගද පාවිච්චි කරලා තියෙන්නේ. ඔන්න එක ලෝහ වර්ගයක්. රන්. රන් කියන්නේ ලෝහ වර්ගයක්. හැබැයි දුර්ලභයි. හැමතැනම නැහැ. ඒකනේ ගාණ වැඩි. ඕන වෙක්කට පුතේ ඉල්ලුම වැඩි වෙන්න ගාණ වැඩි වෙනවා. ඉල්ලුම අඩු වෙන්න ගාණ ඒ කියන්නේ ඉල්ලුමට හැටියට සැපයුමක් නැත්තම් තමයි ගාණ වැඩි වෙන්නේ. රත්තරන් කොට වෙලා තියෙන එකයි. ඉල්ලුම වැඩි සැපයුමක් දෙන්න යන්නේ. හැබැයි සැපයුමක් ගොඩක් තිබ්බනම් රත්තරන් වල මිල ගණන් ඔච්චර යන්නේ නැහැ. නේ? හරි. එතකොට ඔන්න අපි එකක් කතා කරා කාසි හැදෑරීමෙන් ඉතිහාසය ඉගෙනීමෙන් ලැබෙන ප්‍රයෝජනයක් මොකක්ද? ලෝහ තාක්ෂණය පිළිබඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඒතර ඔයගොල්ලෝ උදාහරණ වශයෙන් ලියන්න රන්, රිදී, ලෝකඩ, තම ආදී වශයෙන් තාක්ෂණය තිබිලා තියෙනවා.
ත්‍රිපුතේ දැන් හිතන්නකො රන් කියලා නිකාම්ම පොළොවේම රන් කෑලි නෑනේ. රන් උඩු කරලා ඒ අවශ්‍ය ප්‍රමාණයට ගන්න ඕනේ. නේ? රන් උඩු කරලා දැන් හිතන්නකො මාල හැදිලා නෑනේ. මාල හදා ගන්න රන් උඩු කරලා මාල හදා ගන්න ඕනේ. එහෙනම් ඒ රන් උඩු කිරීමේ තාක්ෂණයක් තියෙන්න ඕනේ. ඒවට අදාළ උපකරණ තියෙන්න ඕනේ. රිදිත් එහෙම තමයි. රිදී නිකාම්ම ගුලියක් වශයෙන් තියෙන්නේ නෑනේ. රිදී හම්බුනාගෙන් පස්සේ රිදී වෙන එක එක උපකරණ හදන්න ඕනේ. ඒකට අදාළ තාක්ෂණයක් තියෙන්න ඕනේ. ලෝකඩත් එහෙමයි, තමත් එහෙමයි. එහෙනම් ලෝහ තාක්ෂණය පිළිබඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඔන්න එකක්. තව එකක් තමයි ආර්ථිකයේ දියුණු ස්වභාවය තේරුම් ගන්න පුළුවන්. මොකද්ද? ආර්ථිකයේ දියුණු ස්වභාවය. දියුණු ස්වභාවය. ඉතින් කොලේ හරි කමන්න වලියලා තියාගන්න ආර්ථිකයේ දියුණු ස්වභාවය තේරුම් ගන්න පුළුවන්. ඒ කියන්නේ දැන් ඕගොල්ලෝට මේක ඕ ලෙවල් කාලෙත් අහු වුණා. හැබැයි ඒ ලෙවල් වලදී අර ප්‍රශ්නයක් ආවගෙන් පස්සේ ලියන්න කරුණු නැත්තම් ඔයාගෙත් ලොකු දුර්වලතාවයක් මගෙත් දුර්වලතාවයක්. ඒ නිසා පුතේ මේව හදාගන්න. කාසි හැදෑරීම තුලින් ඔන්න ලබා ගන්න පුළුවන් තවත් ප්‍රයෝජනයක් තමයි ආර්ථිකයේ දියුණු ස්වභාවය තේරුම් ගන්න පුළුවන්. කොහොමද ළමයි කාසි වලින් ආර්ථිකයේ දියුණු ස්වභාවය තේරුම් ගන්න පුළුවන්? හිතන්න අපිට එක එක කාසි වර්ග හම්බ වෙනවා. රන් කාසි හම්බ වෙනවා, රිදී කාසි හම්බ වෙනවා, ලෝකඩ කාසි හම්බ වෙනවා. හරි? දෙකට අදාළ කරුණු දැම්ම මෙතන ලියන්න යන්නේ. රන් කාසියක් හම්බුනෙන් ආර්ථිකය ඉතාම දියුණු මට්ටමක් තිබිලා තියෙනවා. හරි? ඔන්න අතීත කාලේ යම් රජෙක්ගේ කාලයකින් රන් කාසියක් හම්බ වෙනවා කියලා කියන්නේ ආර්ථිකය ඉතාම දියුණුයි. කාගේ කාලේද රන් කාසිය හම්බෙලා තියෙන්නේ? මහා පරාක්‍රම බාහු. හරි? මහා පරාක්‍රම බාහු. විජේ බාහු. ඉතින් මහා පරාක්‍රම බාහු, විජේ බාහු වගේ රජවරුන්ගේ කාලවලදී රන්කාසි හම්බෙනවා. ඒතර හිතන්න රන්කාසි හම්බෙනවා කියලා කියන්නේ කාලේ ඉතාමත් ආර්ථිකයේ දියුණු මට්ටමක් තිබිලා තියෙනවා. රත්තරන් වලින් කාසි නිෂ්පාදනය කරලා තියෙනවා කියලා කියන්නේ ආර්ථිකයේ ඉතාමත් දියුණු මට්ටමක තිබිලා තියෙනවා. පැහැදිලිනේ? ඒතර කාසි වලින් අපිට ඉතිහාසය හදාරනකොට ලැබෙන ප්‍රයෝජන. ලෝහ තාක්ෂණය පිළිබඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන් කියලා අපි ඉස්සෙල්ලා කතා කරා. දැන් කතා කරන්නේ ආර්ථිකයේ දියුණු ස්වභාවය තේරුම් ගන්න පුළුවන්. කොහොමද ආර්ථිකයේ දියුණු ස්වභාවය තේරුම් ගන්නේ? රන්කාසියක් හම්බෙනවා නම් ආර්ථිකය ඉතාම දියුණු මට්ටමක් තිබිලා තියෙනවා. කොහොමද ඒක කියන්නේ? මහා පරාක්‍රම බාහු, විජේ බාහු වගේ රජවරුන්ගේ කාලවලදී රන්කාසි හම්බෙලා තියෙනවා. ඒතර රන්කාසි හම්බෙනවා කියලා කියන්නේ ආර්ථිකය ඉතාම දියුණුම මට්ටමක් තිබිලා තියෙනවා. කාසි වලින් يعني රත්තරන් වලින් කාසි හදනවා කියන්නේ ඉතාමත් ආර්ථිකය දියුණු. ඊළඟ පුතේ රිදී කාසියක් හම්බෙනවා කියලා කියන්නේ ආර්ථිකයේ මේක ඉතා දියුණුයි ඈ. මේකට දාගන්න ඉතා දියුණුයි කියලා. හරි ඉතා හොඳයි කියලා කියන්නේ. හොඳයි කියන එකට වඩා හොඳයි කියන තමයි ඉතා හොඳයි කියලා කියන්නේ. ඒ වගේ මෙතන දියුණු මට්ටමක් තිබිලා තියෙනවා. හරි. රිදී කාසියක් හම්බ වෙනවා කියලා කියන්නේ ආර්ථිකයේ දියුණු මට්ටමක් තිබිලා තියෙනවා. ආර්ථිකයේ දියුණු මට්ටමක් තිබිලා තියෙනවා. ඊළඟට ලෝකඩ කාසියක් හම්බ වෙනවා කියලා කියන්නේ තරමක් දියුණු. තරමක් හොඳයි කියන වගේ තමයි. තරමක් දියුණු. තරමක් දියුණු ආර්ථිකයක් තිබිලා තියෙනවා. හරි? ඒතර ඔන්න රන්කාසි හම්බ වෙනවා කියන්නේ ඉතා දියුණු මට්ටමක්. ආයේ දියුණු කියන්නේ සුපිරි මට්ටමක් තිබිලා තියෙනවා. රිදී කාසි හම්බ වෙනවා කියලා කියන්නේ දියුණු මට්ටමක් තිබිලා තියෙනවා. ලෝකඩ කාසියක් හම්බ වෙනවා කියලා කියන්නේ තරමක් දියුණු මට්ටම. ඒ කියන්නේ දියුණු ගොඩාක් දියුණු සාමාන්‍යයෙන් දියුණු නැහැ නිකන් පොඩ්ඩක් දියුණුයි කියලා කියන්න පුළුවන්. තම කාසි හම්බ වෙනවා කියලා කියන්නේ ළමයි මතක තියාගන්න. ලෝකඩ තම කියලා කියන්නේ නොදියුණු ආර්ථිකයක්. කියන්නේ ආර්ථිකේ දියුණු නැහැ. කාසියක් ගහන්න ඕන නිසා කාසියක් ගහලා තියෙනවා. පැහැදිලිද? ඔන්න ඔහොම තමයි අපිට කාසි හම්බෙන්නේ වගේ තේරුම් ගන්න පුළුවන් ආර්ථිකයේ දියුණු ස්වභාවය. හරියට ලියන්න නැහැ ගෙඩිස්ලාලක් ලියනකොට මොකද ලකුණු 8ක් A level අනිත් ලකුණුත් ලියනවා. ඉතිහාසයේ සාමාන්‍යයෙන් අපි හිතමුකෝ 15000ක් ලංකාවේ ලියනවා කියලා. උත්තර පත්‍ර ගොඩාක් ගුරුරු බලන්නේ නැහැ. A level, O level වගේ. හරි? විභාග මධ්‍යස්ථාන ගොඩක් නැහැ. එතකොට විභාග මධ්‍යස්ථාන කිහිපයයි තියෙන්නේ. ඒ වගේ තමයි මේ පේපර් බලන්නේ. ගුරුවරු ඕනනම් මම හිතන්නේ 100ක් වගේ බලයි. ඉතිහාසයේ පේපර් 100ක් වගේ තමයි බලන්නේ. 100ක් පරිම 200ක් වගේ. ඒතර පුතේ ඒ ගුරුවරු එකම ප්‍රශ්නේ එකම උත්තරේ කී දෙනෙක්ගේ බලනවද? එතකොට ඒගොල්ලෝ බලනවා හොඳටම දිල් තියෙන ළමයා කවුද? දැන් හිතන්නකෝ පළවෙනියට අහුවෙන ළමයා සුපිරියටම ලියලා පොතේ තියෙන කරුණු ටික. ඊළඟට අහුවෙන ළමයාත් පොඩ්ඩක් ලියලා තිබ්බොත් දන්නවා ඊළඟට ඉස්සලා ළමයා මේට වඩා හොඳ ලියලා තියෙනවා. එතකොට දැන් ලකුණු අඩු වෙනවා. ඒ නිසා නිකන් ලාවට ලියන්න එපා. දන්න ඒවා හොඳට ලියන්න. හරියනවනම් අපි කතා කරා
ආර්ථිකයේ දියුණු ස්වභාවය තේරුම් ගන්න පුළුවන්. කොහොමද? රන් රිදී ලෝකඩ තබා ආදි වශයෙන් කාසි හම්බෙනවා. රන් කාසි හම්බෙනවා කියලා කියන ආර්ථිකය තාමත් දියුණු මට්ටමක් තිබ්බා කියලා සාධක ගන්න. ඒ කියන්නේ අපිට තහවුරු කර ගන්න පුළුවන්. රිදී කාසි හම්බෙනවා කියලා කියන ආර්ථිකය දියුණු මට්ටමක්. රන් කාසියක් නම් ඉතා දියුණු මට්ටමක්. ලෝකඩ කාසියක් නම් තරමක් දියුණු මට්ටමක්. තම කියලා කියන්නේ ආර්ථිකයේ නොදියුණු මට්ටම. ඒ කියන්නේ ආර්ථිකේ පිරිහෙලා තිබිලා තමයි ඒ කාලේ තිබිලා තියෙන්නේ කියලා තේරුම් ගන්න පුළුවන්. මේවා ලියලා තියාගන්න. ඊට පස්සේ පුතේ තව අපිට ගන්න පුළුවන් කරුණු තියෙනවා. නාටක විද්‍යාව හැදෑරීම නැත්නම් කාසිය හැදෑරීම තුළින් ඉතිහාසය ඉගෙනීමට ලැබෙන ප්‍රයෝජන මොනවාද? අපි ඉස්සෙල්ලාම එකක් කතා කරා ආර්ථිකයේ ලෝහ තාක්ෂණය කියලා. හරි? ලෝහ තාක්ෂණය අපි ඉස්සෙල්ලා කතා කරා. ලෝහ තාක්ෂණය කතා කරා. ඊළඟ ආර්ථිකයේ දියුණු මට්ටම තේරුම් ගන්න පුළුවන්. දියුණු මට්ටම. හරි දියුණු මට්ටම කියලා අපි කතා කරා. ඊළඟ තව එකක් තමයි මතක තියාගන්න. රාජ්‍ය කාල හඳුනා තහවුරු කරගන්න පුළුවන්. රාජ්‍ය කාල තහවුරු කර ගැනීම. තහවුරු කර ගැනීම. ඒ කියන්නේ ළමයි. දැන් හිතන්න ඕගොල්ලෝ කාසියක් හම්බ වෙනවා මහා පරාක්‍රම බහු රජතුමාගේ. ප්‍රදේශ කිහිපයකින් හම්බ වෙනවා. එහෙනම් අපිට පැහැදිලි මහා පරාක්‍රම බහු කියලා රජතුමා කෙනෙක් ලංකාවේ වාසය කළා තියෙනවා. එහෙනම් කාසි වලින් අපිට පුළුවන් තවත් ප්‍රයෝජනක් මොකද්ද? රාජ්‍ය කාල තහවුරු කර ගැනීම. කියන්නේ රජතුමා කෙනෙක් මහා පරාක්‍රම බහු කියලා කෙනෙක් මූලාශ්‍ර සඳහන් වෙනවා හිටියා කියලා. හැබැයි කාසි වලිමුත් ඒ රජතුමාට අයිති කාසියක් වෙනවා කියලා කියන්නේ පැහැදිලිවම කියන්න පුළුවන් මහා පරාක්‍රම බහු කියලා රජතුමා කෙනෙක් ඉඳලා තියෙනවා කියන. තව එකක් උදේ. රාජ්‍ය පාලන ප්‍රදේශ හඳුනා ගන්නත් පුළුවන්. හඳුනා ගැනීම. මම මේ වැල්ලකුරු වගේ ලියන්න ඕගොල්ලෝ කියවන්න පුළුවන්. රාජ්‍ය පාලන ප්‍රදේශ හඳුනා ගැනීම. දැන් හිතන්නකෝ අපි එකම රජතුමා ගමුකෝ. ඒක ලේසි. වසභ රජතුමාගේ රාජ්‍ය කාලෙන් කාසියක් හම්බෙනවා යාපනයේ ප්‍රදේශේ. වසභ රජතුමාගේ රාජ්‍ය කාලේ යාපනයේ ප්‍රදේශෙන් කාසියක් හම්බෙනවා නම් ළමයි පැහැදිලි එක දෙයක්. මොකද වසභ රජතුමාගේ රාජ්‍ය කාලයේ කියන්නේ රාජ්‍ය පාලනය යාපනයේ ප්‍රදේශයට ව්‍යාප්ත වෙලා ගිහිලා තියෙනවා කියලා තහවුරු කරගන්න පුළුවන්. මම දැන් කිව්ව දේ පැහැදිලිද දන්නේ මෙතන රාජ්‍ය කාල තහවුරු කරගන්න පුළුවන්. ඒ කියන්නේ රජා මහා පරාක්‍රම බහු රජතුමාගේ කාසියක් හම්බ වුණොත් අපිට පැහැදිලිවම කියන්න පුළුවන් මහා පරාක්‍රම බහු රජතුමා කියලා රජෙක් රට පාලනය කරා කියලා. 4 රාජ්‍ය පාලන ප්‍රදේශ හඳුනා ගන්න පුළුවන්. මම ප්‍රදේශ කියලාම දාන්න. ඒක ලේසි. ප්‍රදේශ. ප්‍රදේශ හඳුනා ගැනීම. මහා වසභ රජතුමාගේ රාජ්‍ය කාලේ කාසියක් යාපනයෙන් හම්බෙනවනම් වසභ රජතුමාගේ පාලනය යාපනයේ ප්‍රදේශයට ව්‍යාප්ත වෙලා ගියා කියලා කියන්න පුළුවන්. මහා පරාක්‍රම බහු රජතුමාගේ කාසියක් රුහුණු ප්‍රදේශයක හම්බෙනවා කියලා කියන්නේ රුහුණු ප්‍රදේශයත් පාලනය කරා කියලා මහා පරාක්‍රම බහු රජතුමාට අයිති වෙලා තිබ්බා කියලා තහවුරු කරගන්න පුළුවන්. ඔන්න ලේසියිනේ. ඒතරොත් ලෝහ තාක්ෂණයේ විරෝධ අවබෝධයක් ගන්න පුළුවන්. ආර්ථිකයේ දියුණු මට්ටම තේරුම් ගන්න පුළුවන්. රාජ්‍ය කාල තහවුරු කර ගන්න පුළුවන්. රාජ්‍ය පාලන ප්‍රදේශ හඳුනා ගන්න පුළුවන්. කාසි හැදෑරීමෙන් ලැබෙන ප්‍රයෝජන තව තියෙනවා. කියන්න බලන්න ඔයගොල්ලෝ ඕලෝ කාලේ ඉගෙන ගත්තේ මතක ඇති. එකක් කියන්න බලන්න. ආයෙ බලන්න. කාසි හැදෑරීම තුලින් විදේශ හදියන්න ඉතුරු ටික විදේශ සම්බන්ධතා පැවැත්වූ කියන්නේ රටවල් පිළිබඳ අවබෝධයක් ගන්න පුළුවන්. රටවල් පිළිබඳ අවබෝධයක් ලබාගෙන ඔක්කොම ලියන්න ඕනේ නෑනේ. අවබෝධය. හරි අවබෝධය විතරක් ලියුවා කෙටි කරලා. උදේ ඔන්න විදේශ සම්බන්ධතා පැවැත්වූ රටවල් පිළිබඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන්. මම ඉතින් ලස්සන ලියන්න ගියේ නෑ. හරි. අර පොතේ තියෙනවා නෝට් ටියුට් එකෙත් පොඩක් මේවා තියෙනවා. ඒ නිසා ඔන්න එහෙනම් අපිට කාසි හැදෑරීම තුලින් විදේශ සම්බන්ධතා පැවැත්වූ රටවල් පිළිබඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන්. දැන් අපේ ලංකාවෙන් කාසි හම්බ වෙනවා මං කිව්වා චීන කාසි හම්බ වෙනවා, රෝම කාසි හම්බ වෙනවා. හරි. රෝම කාසි බහුල සුලභව හම්බ වෙනවා. ඊට පස්සේ අරාබි කාසි හම්බ වෙනවා, ඉන්දියන් කාසි හම්බ වෙනවා, ඕලන්ද කාසි හම්බ වෙනවා, පෘතුගීසි කාසි හම්බ වෙනවා, ඉංග්‍රීසි බ්‍රිතාන්‍ය කාසි හම්බ වෙනවා. ඒතර අපිට එක දෙයක් පැහැදිලි මොකක්ද? ඒ රටවල් එක්ක සම්බන්ධතා පැවැත්වුවා. එහෙම නැතු ඒගොල්ලෝ රෑ ඇවිල්ලා නේ වරායෙන් ඇවිල්ලා නැවක ඇවිල්ලා කාසි ටිකක් විසික් කරලා ගියේ නෑනේ. අනාගත කාලේ මිනිස්සු තේරුම් ගන්න අපිත් මේගොල්ලෝ ටික සම්බන්ධතා පැවැත්වුවා කියලා.
එහෙම කරන්නේ නැහැ නේ. හරි එහෙනම් ඔන්න වෙළඳ සම්බන්ධතා පැවැත්වුව නිසා තමයි කාසි හම්බ වෙන්නේ. එහෙනම් මුදේ ඔන්න මතකේ තියාගන්න. විදේශ සම්බන්ධතා පැවැත්වු රටවල් පිළිබඳ අවබෝධයක් ලබා ගන්නත් පුළුවන්. ඒකත් ගන්න පුළුවන්. ඔන්න 5යි. තව ඔන්න එකක් අපි ගමු. 6 කියලා රජවරුන්ගේ රුචි අරුචිකම් තේරුම් ගන්න පුළුවන්. ඒ මොකද්ද? රුචි අරුචිකම් තේරුම් ගැනීම. රුචි අරුචිකම් රුචි කියන්නේ කැමැත්ත කියන එක ළමයි. අරුචි කියලා කියන්නේ අකමැත්ත. රජවරුන්ගේ කැමැත්ත කැමැත්ත තේරුම් ගන්න පුළුවන්. මොනවාට තියෙන කැමැත්තද? රජවරු එක එක දේවල් කැමතිනේ. රජතුමා වැඩියෙන්ම ප්‍රිය කරන්නේ මොනවාටද? ඒකත් තේරුම් ගන්න පුළුවන්. කොහොමද එහෙම කියන්නේ? පුතේ මේවා උදාහරණත් එක්ක ලියන්න. සමුද්‍රගුප්ත කියලා රජතුමා කෙනෙක් ඉන්නවා ඉන්දියාවේ. ඔන්න උදාහරණයක් මම මේක විතරක් කියනවා. සමුද්‍රගුප්ත. සමුද්‍රගුප්ත. සමුද්‍රගුප්ත රජතුමාගේ කාසියක තියෙනවා වීණාවක් තියෙනවා. සමුද්‍රගුප්ත රජතුමාගේ කාසියක තියෙන වීණාවක්. ඉතින් පුරාවිද්‍යාඥයෝ උපකල්පනය කරනවා සමුද්‍රගුප්ත රජතුමා වීණා වාදනයට ලොකු කැමැත්තක් දක්වපු පාලකෙක් කියලා. ඒක හරියටම කියන්න බෑ. ඒනට ඉතින් නිගමනයට එනවා අපි. පැහැදිලිද? එහෙනම් ඔන්න සමුද්‍රගුප්ත රජතුමාගේ කාසියක තියෙනවා වීණාවක්. ඒ නිසා අපි විශ්වාස කරනවා මේ රජතුමා වීණා වාදනයට කැමතියි කියලා. තව එකක් තියෙන උදාහරණයක් ඕන කනිෂ්ක රජතුමා. ඔයාලා අහලා තියෙනවද ඉන්දියාවේ හිටිය පාලකයෙක් තමයි පුතේ කනිෂ්ක. කනිෂ්ක. ලංකාවේ කනිෂ්කලා ඉන්නව නේද? කනිෂ්ක. කනිෂ්ක රජතුමාගේ කාසියක් හම්බෙලා තියෙනවා. ඒකේ තියෙනවා බුද්ධ රූපයක් හම්බෙලා තියෙනවා. BCM ගන්න ළමයිට බුද්ධ රූපේ ඉතිහාසය ගැන කතා කරනකොට මේ තොරතුරු කතා වෙනවා. කනිෂ්ක රජතුමාගේ කාසියක තියෙනවා එක පැත්තක බුද්ධ රූපයක්. මේ රජතුමා බුදුන් වහන්සේට ලොකු ඇගෑලුම්කමක් භක්තියක් දක්වපු පුජ්‍යලෙක් කියලා විශ්වාස කරනවා. හරිද? ඒ නිසා. හරි. එහෙනම් ඔන්න මතකේ තියාගන්න මේ සිදුවීම් ටික පුතේ. මේක හරි ලේසි. කාසිය දැරීම තුළින් අපිට පුළුවන් රජවරුන්ගේ රුචි අරුචිකම් තේරුම් ගන්නත් පුළුවන්. ඒ කියන්නේ රජවරුන්ගේ කැමැත්ත අකමැත්ත තේරුම් ගන්නත් පුළුවන්. කොහොමද කිව්වේ උදාහරණ? සමුද්‍රගුප්ත රජතුමාගේ කාසිවල තියෙන වීණා වාදනය. ඒ නිසා මේ රජතුමා වීණා වාදනයට මහත් කැමැත්තක් දක්වපු පාලකෙක් කියලා විශ්වාස කරනවා. කනිෂ්ක රජතුමාගේ බුද්ධ ප්‍රතිමා කාසිවල තියෙන බුද්ධ ප්‍රතිමා. ඒ නිසා විශ්වාස කරනවා මේ රජතුමා බුදුන් වහන්සේට මහත් ගෞරවයෙන් කටයුතු කරපු පාලකෙක් කියලා විශ්වාස කරනවා. ඔය විදිහට අපිට උපකල්පනය කරන්න පුළුවන්. එහෙනම් ඔන්න කාසිය දැරීම තුලින් මෙවැනි ප්‍රයෝජන ගණනාවක් ලබා ගත හැකිය කියලා ලියන්න. කෙටි සටහනක් කෙටි සටහනක් ගුවන් පස්සේ පුතේ කරුණු වශයෙන් ලියන්න. ආයේ දිග ගද්‍ය වශයෙන් ලියන්න අවස්ථාවක් නැහැ. කෙටි කියන්නේ ඔයාලට පේපරයක් ආවොත් මං කැමති නෑ රචනා ප්‍රශ්න 3-4ක්වත් ලියා ගන්න බැරි නම් අපි පන්තිත් ඇවිල්ලා තියෙනවනේ හැමදාම වැඩක් නෑනේ නේ. මට ඕලොල් කාලේ මගේ පන්ති හිටියා නම් ඔකොටම හැමදාම කියව කතාව. ඉතින් පුතේ අපි ඉතින් ප්‍රශ්නයක් ආවම පස්සේ අපිට ඒක ලියා ගන්න පුළුවන් වෙන්න ඕනේ ලෙවල් වල. ප්‍රශ්න 3 ලියන්න ලේසි. අපි කොච්චර ඉගෙන ගත්තා ලියන්න ඉන්නේ ප්‍රශ්න 3යි. ඕගොල්ලෝ බලන්න හරියට අවුරුද්දක් ඉතිහාස ඉගෙන ගත්තම රචනා ප්‍රශ්න ඕන තරම් ලියන්න පුළුවන්. 3යි ඒනට ලියන්න තියෙන්නේ. අපි බය වෙන්න ඕනේ මොනවටද? කෙටි ප්‍රශ්න වලට. කෙටි වලටත් බය වෙන්න එපා. තව මාස 2කින් මම වැඩක් පටන් ගන්නවා ඔයාලට. ඔයාලට දෙනවා A level paper කරන්න. දවසකට එක A level paperයක් කරන්න දෙනවා. හරිද? ඒක ඊට පස්සේ අපි බලනවා එදා දවසේ වැඩිම ලකුණු ගන්න කවුද කියලා. හරිද? ඒක ඔන්ලයින් තමයි දෙන්නේ. මැනුවල් කරන්නත් ඕගොල්ලන්ට paper 25ක් ලබා දෙනවා. ඒ කියන්නේ ගෙදර ඉඳන් කරන්නත් දෙනවා. ගෙදර ඉඳන් කරාද නැද්ද කියලා අල්ලා ගන්න පුළුවන් ඔන්ලයින් paper එක. හරිද? ඔන්ලයින් paper එක. ඒතර එදා දවසට paper එකක් කරන්න දෙනවා. හැමදාම paper කරනවා. දවස් 365ම paper කරනවා. හැබැයි රචනා නෙවෙයි. ඔයාලට රචනා ලියන්න කම්මැලිනේ. MCQ එකක් පුළුවන් නේ පුතේ. හරි. දැන් අපි හිතමුකෝ අද දැම්ම paper එකට හැම දවසෙම එක එක කරන්න. ඒතර MCQ කරනවා කියලා කියන්නේ අපිට MCQ එක පුළුවන් වෙනවා. මොකද මේකේ අපිට අමාරුම කොටස මම නම් දකින්නේ ඉතිහාසයේ MCQ එක. ලේසිත් ඒකම තමයි. අමාරුත් ඒකම තමයි. ඒ නිසා අපි පුළුවන් තරම් MCQ කරමු. ඒතර ආයේ බය වෙන්න දෙයක් නැහැ. ඇයි? MCQ 40 වැදුනා කියන්නේ පුතේ රචනා easy. ඔයාලට මේ පාඩමයි. දැන් මම ඊළඟට පටන් ගන්නවා දෙවෙනි කොටසත්. ඒකත් කරාගෙන පස්සේ ඕගොල්ලෝට ලංකාවේ ඕන ගුරුවරයෙක් හදන මූලාශ්‍ර ප්‍රශ්නයක් පුළුවන් වෙන්න ඕනේ. බැරි නෑ වැඩක් නෑ පුතේ. ඒ මූලාශ්‍ර පාඩමම දැන් ඊළඟට ඉවර පටන් ගන්නවා රචනා ටික. ඒ ටිකත් කරාගෙන පස්සේ ඕගොල්ලෝ ලංකාවේ තියෙන ඕනම පාස් පේපර් එක මූලාශ්‍ර ප්‍රශ්නයක් කරන්න පුළුවන්. ටියුට් එකේ දාලා තියෙනවා අවුරුදු 25ක ප්‍රශ්න. තවත් ඕගොල්ලෝට තරම් බලන්න මූලාශ්‍ර සම්බන්ධයෙන් දාන ප්‍රශ්න අනිවාර්යෙන් ලියා ගන්න පුළුවන් වෙනවා. තාම බෑ. තාම පටන් ගත්තේ නෑ. හරි එහෙනම් ඔන්න මේ ටික කතා කරලා ඉවරයි.
දැන් මට කියන්න කෙටි ප්‍රශ්න වලට අදාළ ටික සම්පූර්ණයෙන් කතා කරලා ඉවරයි. සාහිත්‍ය මූලාශ්‍ර කතා කරා. හරි. එකටම කතා කරා සාහිත්‍ය මූලාශ්‍ර, නටබුන් කතා කරා, කාසි කතා කරා, අභිලේඛන කතා කරා. කොහොමද තේරුණාද? මේ මාතෘකාවන්න 6ම කතා කරලා ඉවරයි. හරි. දාන්න රීසෙට් එකක්. ඒ ටික කෙටි අවුලක් නැහැ. හැබැයි ඒතර කෙටි සටහන් දෙකකටත් උත්තර කතා කරන්න ගියා. නටබුන් ගැනත් කතා කරා, කාසි ගැනත් කතා කරා. රචනාව ඊළඟට ඉතුරු ටික උගන්වන්න තියෙන දෙවෙනි කොටසෙදි. ඒකට යන් අපි ඊළඟ කොටසට. දාන්න රීසෙට් එකක්. පළවෙනි කොටස අවුලක් නැහැ. තේරුණා? සමහර දැන් මතක නැහැ. නෝට් එකක් නැති එක ලොකුම බයක්. ඒක දෙන්නට අක්කාලා. හරි. thank you. පුතේ මොන හරි ප්‍රශ්නයක් ආවනම් අනිවාර්යෙන් අහන්න. හරි. මේ වගේ මාතෘකා පොඩ්ඩක් ලියලා තියාගන්න පුරුදු වෙන්න. ඊළඟ සතියේ අපි ටියුට් එකට අක්කාලා ගෙන්න ගන්න බලමු. ඊට වැඩේ හරියයි. හරි. දැන් එහෙනම් ඔන්න අපි කියනෝද? මේ දුටුගැමුණු රජතුමාටද වංකනාතික 30ක් කියන්නේ? අපිට හුන්නේ නැතුව මොකද්ද? දුටුගැමුණු රජතුමාටද වංකනාතික 30 කියන්නේ? නෑ වංකනාසිස කියන්නේ වෙනම පාලකෙක්. වසබග පුතා තමයි දැන් ඔය වංකනාසික 30 කියලා කියන්නේ. වංකනාසික 30ක පුතා තමයි ගජබහුව කියලා කියන්නේ. අහලා තියෙනවද? ඒ පරම්පරාව. අපිට ඔව අහු වෙනවද ඊළඟට? දැන් රජවරු ටික කතා කරනවානේ අණ්ඩාදිපුරගේ 4 වෙනි මාතෘකාවේ අපි කතා කරන්නේ ඒක. එතකොට 4 වෙනි 5. පස්වෙනි ටියුට් එකේදී ඔය ටික අහු වෙනවා. හරි. හරි එහෙනම් ඔන්න ඔය ටික අපි කතා කරලා ඉවරයි. අපිට පුතේ එහෙනම් ඔන්න මූලාශ්‍ර කියන පාඩමේ භාගයක් කතා කරලා ඉවරයි. දැන් තමයි තියෙන්නේ රචනා ප්‍රශ්න ටික. දැන් එහෙනම් මෙතනින් එහාට මේ ජනප්‍රවාද කියලාත් කතා තියෙනවා පුතේ ඉතිහාස ඉගෙන ගන්න. අපි හැබැයි ජනප්‍රවාද කතා වලින් ඉතිහාස ඉගෙන ගන්නෙ නැහැ. ඇයි? දැන් අන්දරේ කතාවුයි සමහරවිට රාවණා කතා හැමත් තියෙනවනේ. ඒ වගේ ඒවලට අපි ඉතිහාස ඉගෙන ගන්නෙ නැහැ. ඉතිහාසය කියන්නේ පුතේ හැම වෙලේම මතක තියාගන්න ජනප්‍රවාද කතා නෙවෙයි. අතීත දේවල් පුරාවිද්‍යාත්මක තහවුරු කරන්න පුළුවන් දේවල් විතරයි අපි ඉතිහාසයේ විෂයක් හැටියට කතා කරන්නේ. නැත්නම් ඉතින් මිනිස්සු කිය දැන්ටක් කියනවා ඉතිහාසය ඉගෙනගෙන මොනා කරන්නද? ඒ ඉතිහාසය ඉගෙනගෙන ගොඩක් දේවල් කරන්න පුළුවන්. ඒක හොඳට මතක තියාගන්න. හරි. ඔයාලා අවුරුද්දයක් මගෙන් ඉගෙන ඉතිහාසය ඉගෙන ගත්තොත් ඕගොල්ලෝ මතක තියාගන්න. ඕගොල්ලන්ට රැකියාවකට යන්න ගියත් අනිවාර්යෙන් යන්න පුළුවන්. හරි. ඉතිහාසයෙම නැතත් මොකෙන් හරි යන්න පුළුවන්. ඒකත් පොඩක් මතක තියාගන්න. මම අවුරුදු දෙකක්ම ඔයාලට ඉතිහාසය විතරක් උගන්වන්නේ නැහැ. ගොඩාක් දේවල් කරනවා. ඉතින් මමත් ඉතිහාස තමයි කරේ. ඒනට ඉතින් කරන්න රැකියාව අපිට ඕන තරම් තියෙනවා. හැබැයි ඒක හරියට ඉගෙන ගන්න ඕනේ. දැන් සමහර අය අහනවා ඉතිහාසය කළා මොනවද ලැබෙන්නේ? ඔයාලට මේ සබ්ජෙක්ට් එක පාස් වෙලා ලෝය කොලෙජ් එකට යන්න පුළුවන් නිකම්ම. ඒකත් මතක තියාගන්න. තව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට යන්න පුළුවන්. තව ඕගොල්ලෝ උඩ ඩිප්ලෝමා වගේ ඒවා තියෙනවා. ඒවා කරලා තව එක එක ගුරුපත්තියන් වගේ දේවල් ගන්න පුළුවන්. ඉතිහාසය කරලා. තව ඕගොල්ලෝ පුළුවන් පුතේ සංචාරක කර්මාන්තයට යන්න පුළුවන්. ඒකත් මතක තියාගන්න. දැන් සමහර අය අහනවානේ ඉතිහාසය කළා මොනවද ලැබෙන්නේ? ලැබෙන දේවල් දැනගන්න පුළුවන්. කැම්පස් එකේ උපාධියක් අරන් සමහරලාට කලා උපාධියක් අරන් ඕනම රැකියාවක් කරන්නත් පුළුවන්. කලා උපාධි වලට සම්බන්ධ රැකියාව තියෙන ඒ ඕන එකක් කරන්නත් පුළුවන්. ඊළඟට ඕගොල්ලෝ පුළුවන් සංචාරක කර්මාන්තයට අදාළ දෙයක් කරන්නත් පුළුවන්. සංචාරක කර්මාන්තෙ පුතේ යන්නේ උපාධියක් අරන් ඕගොල්ලොන්ට තියෙනවා වෙබ්සයිට් තියෙනවා ලියාපදිංචි වෙන්න තියෙන්නේ. එතකොට පිටරටවල රිසර්ච් කරන අය වෙන වෙන කැම්පස් වල රිසර්ච් කරන අය හොයනවා ලංකාවට එනකොට ලංකාවේ පුරාවිද්‍යාව වගේ ඉතිහාස වගේ විෂයන් කරපු අය ඉන්නවද කියලා. ඊට පස්සේ ලොකු ගාණක් දවසට ගෙවලා ඒගොල්ලෝ සංචාරය කරන්න යනවා. දැන් ඔය ටිකක් සංචාරකයෝ කියලා ගයිඩ් කට්ටිය ඉන්නවනේ ඒගොල්ලෝ නෙවෙයි. අරගොල්ලෝ ලොකු ගෙවීමක් කරනවා. ගයිඩ්ලටත් ගෙවනවා. ඉතින් ඉතිහාස කරපු ළමයට ඉතින් මේවා පිළිබඳව හොඳ අවබෝධයක් තියෙනවානේ. ඉතින් අර රිසර්ච් වලට එන අයට ඉතින් උපාධියක් තියෙන එක්කෙනෙක් තමයි වඩාත්ම හොඳ. ඉතින් ඒ නිසා ඒවට ලොකු ගාණක් ගෙවනවා. දැන්ටත් 50000ක් ලක්ෂයක් වගේ දවසට ගෙවනවා. එහෙම හොඳ රැකියාව තියෙනවා. හරි එක එක දේවල් තව තියෙනවා. ඒ නිසා මේවා දැනගෙන වැඩ කරන්න ඉතින් ඕගොල්ලන්ට යන්න පුළුවන් කැම්පස් එක ඕනනම් ආචාර්ය කෙනෙක් ඒ කියන්නේ ලෙක්චර් කෙනෙක් වෙන්න ඕන ඒත් පුළුවන් එහෙම නැත්නම් ලෝය කොලෙජ් එකට යන්නත් පුළුවන් ලෝය කොලෙජ් එකට යන්න තියෙන පහසු විෂයක් තමයි ඉතිහාසය කියලා කියන්නේ. තව කලා උපාධියක් පුරාවිද්‍යාව තව ගුරුවරයෙක් වෙනවනේ එහෙම වෙන්නත් පුළුවන් ඕන තරම් තියෙන chance. මේවත් දැනගෙන ඉන්න නැත්නම් සමහර වෙලාවට හිතනවනේ අපු ඉතිහාස කරලා නැත්තේ මොනවද? සමහර හිතනවා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ විතරයි යන්න පුළුවන් කියලා. එහෙම එකක් නැහැ. ලෝය කොලෙජ් එකට පුතේ බලන්න ගිහිල්ලා ආර්ට්ටලේ ලෝය කොලෙජ් එකට යන අයගෙන් ඉතිහාස කරපු අයත් අනිවාර්යෙන් විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඇයි හර විෂයක් ලේසියෙන්ම යන්න පුළුවන්. රචනා පස තුනයි තියෙන්නේ. ඒව පොඩ්ඩක් මතක තියාගෙන වැඩ කරන මොකද සමහර අය අහනවා නේද? මොනවාද ආර්ටිකල් ඉතිහාස කරලා කියලා. හරි. ඒ නිසා මම ඔයාලට කියලා දුන්නේ කවුරු හරි අහුවොත් කියලා දෙන්න. හරි. ඔන්න එහෙනම් ළමයි
අපි සාහිත්‍ය මූලාශ්‍ර පුරාවිද්‍යා මූලාශ්‍ර අභිලේඛන නාටක විද්‍යාව සම්පූර්ණයෙන්ම කතා කරලා ඉවරයි. දැන් අපිට තියෙන්නේ කතා කරන්න රචනා ප්‍රශ්න වලට ගැලපෙන විදිහ. හරි. දැන් ඔයාලට දැන් පාඩම් පැටලෙන්නේ නැහැනේ. ඉස්සෙල්ලාම කතා කරා මූලාශ්‍ර වලින් කෙටි ප්‍රශ්න වලට අහන්න පුළුවන් දේවල් මොනවාද කියලා. දැන් අපිට තියෙන්න පුතේ රචනා ප්‍රශ්න වලට ගැලපෙන විදිහට කතා කරන්න. ඒකට යන්න කලින් චූටි රිවිෂන් එකක්. මේ බලන්න. නිකමට මේක බලන්න. මේක කටපාඩම් කරන්න ඕනේ නැහැ. මේක කටපාඩම් කරන්න ඕනේ නිකම් බලාගෙන යන්න. අනුරාධපුර යුගයේ ලිව්ව පොත් නිකම් බලාගෙන යන්න. කෙටි ප්‍රශ්න වලට නිකම්. මේක දැන් ඔක්කොම කටපාඩම් කරන්න කියන එකක් නැහැ. නිකම් බලාගෙන යන්න මේ. හෙරණ ශික වළඳ විනිශ. ඔයගොල්ලෝ කියන්න මමත් කියවනවා. හෙරණ ශික වළඳ විනිශ, සියබස් ලකර, දම්පිය අටුවා ගැටපදය, දීප වංශය, මහා වංශය, චූල වංශය ඒ ඇති. අතුළු වංශ කතා ඕනේ. පොළොන්නරුවේදී ලියලා තියෙනවා බුත්සරණ, අමාවතුර, සසනාවත, ධර්ම ප්‍රදීපිකාව, මෝදෙව්දාවත, ධම්සරණ, සංඝසරණ තුන් සරණම පොත් ලියලා තියෙනවා. දඹදිව යුගයේදී කෞශිලුමින මතකනේ? දෙවන පරාක්‍රම බහවරත්තුමා ලිව්ව පොත කෞශිලුමින, පූජාවලිය, සිදස්සගරාව, විසුද්ධි මාර්ග සන්නස, සද්ධර්ම රත්නාවලිය වගේ පොත් රචනා කරා දඹදිව යුගයේදී. ඊළඟට ළමයි කුරුණෑගල යුගයට එනකොට සිංහල බෝධි වංශය, මග්ග ජාතකය, 550 ජාතක පොත, දලදා සිරිත වගේ පොත් ලියලා තියෙනවා. ගම්පොළ යුගයට එනකොට මයුර සංදේශය, බාලාවතාරය, තිසර සංදේශය, අත්තනගුළු වංශය, බාලාවතාරය වගේ පොත් රචනා මේ දෙකම එක පොත. කෝට්ටු යුගයට වැඩිම පොත් රචනා වුණේ. සල්ලීනි සංදේශ, කෝකිල සංදේශය, පරවි සංදේශය, හරි ගුත්තිල කාව්‍ය, කාව්‍යශේඛරය, බුදුගුණ අලංකාරය, ලෝවර සගරාගේ පොත් ගොඩාක් රචනා. කොහොම කිව්වට එකක්වත් පාඩම් වෙන්නේ නැහැ ළමයි. හරි. මේ ටික අපි කතා කරනවා මාතෘකාවක් අපිට හම්බෙනවා. ඔයාලට මතකද අර 10 වසරේ ඉඳන් හම්බුණා අර පසු කාල රාජධානි කියලා එකක්. මතකයි දඹදිව ආපහු කුරුණෑගල. ඒකේ අවසානයේ කතා කරනවා සාහිත්‍ය කියලා. එතනදී මේක අපි කතා කරමු. හරි. දැන්ට හිතට මෙහෙම එකක් බලන්න පුළුවන් ඔළුවට දාගන්න පුළුවන්ද කියලා. කෙටි ප්‍රශ්නෙට කිව්වර. හරි. සාහිත්‍ය මූලාශ්‍ර සම්බන්ධයෙන් අහන්න පුළුවන් සියලුම කෙටි ප්‍රශ්න ටික අපි දැන් කතා කරලා ඉවරයි. ඒක ලේසියි. අවුලක් නැහැ. හරි. දැන් එහෙනම් ඔන්න අපි කතා කරනවා රචනා ප්‍රශ්න. රචනා ප්‍රශ්න. මොනවාද පුතේ? රචනා ප්‍රශ්න අහන්නේ. රචනා ප්‍රශ්න වලට අහන ටික දැන් මම ඔයාලට කියලා දෙන්නයි යන්නේ. හරි. හොඳට අහගන්න. රචනා ප්‍රශ්න වලට අහන්න පුළුවන් කොටස තමයි දැන් ඔයාලට කියලා දෙන්න යන්නේ. පුතේ රචනා ප්‍රශ්න වලට අහන්න පුළුවන් ඒවා. හරි. මට ඒක නම් පේපරේ වොන්න ෆොටෝ එකක් වුණා ගහලා දාන්න පුළුවන්. කමන්න අපි එකපාරම පේපර් ටික මම ඔයගොල්ලෝ ගහලා එවන්නම්. රචනා ප්‍රශ්න අහනවා නම් අහන්න ඕනේ. දැන් අපි එකින් එක ඉවර කරගමු. කෙටි ටික අවුලක් නැහැ නේ. කෙටි ටික මම මොනවද දෙන්න පුළුවන් කියලා එකින් එකට කියලා දුන්නා. රචනා ප්‍රශ්න අහනවා නම් අහන්න ළමයි මූලාශ්‍ර සම්බන්ධයෙන් මෙන්න මේ ටික. ඉස්සෙල්ලාම අපි කතා කරමු සාහිත්‍ය මූලාශ්‍ර. සාහිත්‍ය මූලාශ්‍ර වලින් රචනා ප්‍රශ්න මොනවාද අහන්නේ? A level වලට. A level කියන්නේ පුතේ එතකොට ඉස්කෝලේ පළවෙනි වාර විභාගෙවත් 13 පළවෙනි වාර විභාගෙවත් නෙවෙයි. A level කියනකොට ඔයාලට ඕනම පේපර් එකකට ඉතිහාසයේ A level සම්බන්ධයෙන් වාර විභාගයට A level වලට අහන්න පුළුවන් සාහිත්‍ය මූලාශ්‍ර ප්‍රශ්න මොනවාද? මම දැකලා තියෙනවා සාහිත්‍ය මූලාශ්‍ර ප්‍රශ්න දෙකකට ඉගෙන ගත්තොත් සාහිත්‍ය මූලාශ්‍ර ඕනෑම ප්‍රශ්නයකට උත්තරයක් ලියන්න පුළුවන්. මම මේ කියන්නේ හොඳට තේරුම් ගන්න. අපි ඉස්සෙල්ලා ප්‍රශ්නේ බලමු. එහෙනම් ඔයාලා දන්නවා සාහිත්‍ය මූලාශ්‍ර වලින් අපිට එනවනම් එන්න පුළුවන් ප්‍රශ්න කීයක් තියෙනවද? දෙකයි තියෙන්නේ. සාහිත්‍ය මූලාශ්‍ර A level ප්‍රශ්න කීයද තියෙන්නේ? දෙකයි. මොනවාද ප්‍රශ්න දෙක? හරි හොඳට අහගන්න. එකක් තමයි පුතේ අහනවා මෙන්න මෙහෙම ප්‍රශ්නයක්. ඉතිහාසය ඉගෙන ගන්න මහා වංශයෙන් ලැබෙන දායකත්වය කොහොමද කියලා අහන්න. ඔන්න ඔළුවේ තියාගන්න. මම මේක ටියුට් එකට දාලාම දෙනවා. මේක ඔයාලට මගේ ටියුට් එකෙත් තියෙනවා වෙනම කොලයකටත් මම දාලා එනවා. එතකොට සාහිත්‍ය මූලාශ්‍රයේ විභාගයට අහන්න පුළුවන් එක ප්‍රශ්නයක් තමයි මොකද්ද? ඉතිහාසය ඉගෙන ගන්න මහා වංශයෙන් ලැබෙන දායකත්වය. අපි ඒව වෙන වෙනම කතා කරමු. මම මේ මාතෘකාවට යන්න කලින්ම කියලා දෙනවා විභාගයට අහන්න පුළුවන් ප්‍රශ්නේ. ඊළඟට අහනවා පුතේ මෙන්න මෙහෙම ප්‍රශ්නයක්. ඉතිහාසය ඉගෙන ගන්න පාලි වංශ කතාවෙන් ලැබෙන දායකත්වය කොහොමද කියලා අහනවා. ඉතිහාසය ඉගෙන ගන්නකොට පාලි වංශ කතාවෙන් ලැබෙන දායකත්වය. ඒ මොකද්ද? පාලි වංශ කතා කියන්නේ ළමයි අපි ඔය වංශ කතා ටිකක් කතා කරන්නේ දීප වංශය, මහා වංශය, බෝධි වංශය, චූල වංශය. ඔය හැම එකක්ම පුතේ පාලියෙන් තමයි ලියලා තියෙන්නේ.
මහා වංශයත් අද අභියෝග සිංහලෙන් කතා කරාට සිංහලයට පරිවර්තනය කරලා තිබ්බට ඉස්සර තිබිලා තියෙන්නේ පාලි. එහෙනම් ලංකා ඉතිහාසය ඉගෙන ගන්න පාලි වංශ කතාවලින් ලැබෙන දායකත්වය කියලා කියන්නේ මොකද්ද? පොට්ටික ඔක්කොම විස්තර කරන්න ප්‍රශ්නෙකුත් එනවා. දැන් ඔයාලට දැන් සරලව තේරෙනවාද? වංශ කතාවන් වලින් පොඩක් හොවින්න. නැත්තම් වචන පැහැදිලි නෑ ඔයාලට. ඒතර දැන් ඔයාලට වචන පැහැදිලි ඇති. මං කිව්වේ පුතේ පළවෙනි කොටස අපි කතා කරානේ. පළවෙනි කොටසේ කතා කරේ MCQ වලට. ඒකේ තව කෙටි වලට අහන්න පුළුවන් මාතෘකා දෙකකුත් මතක් කරානේ. නාටක විද්‍යාවෙන් අහන්න පුළුවන් කෙටි ප්‍රශ්න එක. කෙටි සටහන් එකයි. නාටක විද්‍යාව කියලාම නිකම්ම දෙයි කාසි හරි කියලා ලියන්න තියෙන්නේ. ඒතර අර කරුණු ප්‍රයෝජන 6 ලියන්න විතරයි තියෙන්නේ. හරිනේ? ඒක ලේසි. නටබුන් කිව්වත් එහෙම්මම තමයි. හරිනේ? ඒක ලේසියිනේ. දැන් තමයි ප්‍රශ්නේ. මූලාශ්‍ර වලින් සාහිත්‍ය මූලාශ්‍ර වලින් විභාගෙට අහනවා නම් ලකුණු 16 ප්‍රශ්නයකට අහනවා නම් ප්‍රශ්න දෙකයි අහන්නේ. දෙකයි කියලා කියන්නේ අපි ওই දෙකට පුරුදු වෙමු. එතකොට ඔයාලට අහන ඕනෑම ප්‍රශ්නයකට උත්තර ලියන්න පුළුවන්. මොකද්ද ප්‍රශ්න දෙක? දැන්ට ඔයාලා දන්නවා ප්‍රශ්න දෙක. මොකද්ද? ලංකා ඉතිහාසය ඉගෙන ගන්න මහා වංශයෙන් ලැබෙන දායකත්වය. ඒ කියන්නේ මූලාශ්‍රයක් වශයෙන් මහා වංශයෙන් ලැබෙන දායකත්වය. පුතේ ඔය පොත් වලින් තනි පොතක් ඇටියට අහනවා නම් අහන්නේ මහා වංශය ගැන විතරයි. වෙන කිසිම පොතක් ගැන තනි ප්‍රශ්නයක් අහන්නේ නැහැ. මම මේ කියන්නේ පේපර් බලලා. අවුරුදු 30 ගානක පේපර් බලලා තමයි ඔයාලට කියන්නේ. ඔයාලට අවුරුදු 20 ගානක පේපර් මම දෙනවා. ඒතර බලන්න ඕගොල්ලොත් අහලත් නැහැ, අහන්නත් බෑ. අහන්න බෑ කියන්නේ ඇයි? නඩුදායි කියලා නෙවෙයි. තොරතුරු නැහැ. තොරතුරු තියෙන හැටියට ගත්තොත් මහා වංශය ගැන විතරයි අහන්න පුළුවන්. පැහැදිලිනේ? අපි පදනමක් එක කතා කරන්න බෑ. ඒතර මහා වංශයෙන් අහන්න පුළුවන් කියලා කියන්නේ මහා වංශය ගැන තමයි පත විස්තර ගොඩාක් තියෙන්නේ. අනිත් පොත් ගැන එහෙම ලොකුවට නැහැ. ඒ නිසා ලකුණු 16 ප්‍රශ්නකට අහනවා නම් ආයි මහා වංශය ගැන. ආය අහන්න පුළුවන්. මහා වංශයේ ඇතුළු පොත් ටික ඔක්කොම එකට එකතු කරලා අහන්න පුළුවන්. ඒ අහන්නේ කොහොමද? ලංකා ඉතිහාසය ඉගෙන ගන්න. ලංකා ඉතිහාසය ඉගෙන ගන්න පාලි වංශ කතාවන් වලින් ලැබෙන දායකත්වය. ඒතර ඕගොල්ලෝ ඔය පාලි කියන එකට බය වෙන්න එපා. මහා වංශයේ තියෙන්නේ පාලියෙම තමයි. ඒක පොඩ්ඩක් ඔළුවේ තියාගන්න. ඒතර ඒ කියන්නේ මොකද්ද සරලව පොත් ටික ඔක්කොම විස්තර කරන්නත් දෙනවා. ওই දෙක තමයි වැඩියෙන්ම අහන්නේ. ආය අහන්න පුළුවන් ප්‍රශ්නයක් තියෙනවා සෙල්ලිපි සම්බන්ධයෙන්. හරි සෙල්ලිපි සම්බන්ධයෙන්. හරි. ඔහොමම කියන්නේ බය නැතුව මෙන්න මංගාව තියෙනවා දැන් ඕගොල්ලොන්ට එවන්නෙත් මේ ටියුට් එක තමයි. පුතේ මෙන්න බලන්න අවුරුදු 25ක ප්‍රශ්න. මේ අපි රිවිෂන් පටන් ගත්තම ප්‍රශ්න කරන්නේ නැතුව මුලින් ඉඳන්ම යන්න. හරිද? එතකොට තමයි වැඩේ තේරෙන්නේ. දැන් පාඩම් කරනකොට ඔයාලට හිතෙන්න එපයි මොනවාද හරියට විභාගෙට එන්නේ. නැතුව පාඩම් කරනවා කියලා පුතේ හැම එකක්ම පාඩම් කරන්න ගියාමත් එපා වෙනවනේ. මම දන්නේ මම නම් කැමති නෑ පොඩි කාලේ නම් ඉගෙන ගන්න හැම එකක්ම පාඩම් කරන්න. ඇයි? අපිට පුළුවන් කැපැසිටියක් තියෙනවනේ. පුළුවන් ඔක්කොම මතක තියාගන්න. ඒ වුණාට ඉතින් විභාගෙට ළඟින් හරි යන එකක් වෙන්න එපයි. ඒ නිසා මේ බලන්න රචනා ප්‍රශ්න මේ ඔයාලට එවන ඩියුට් එක ඔයාලට පේනවා ඇති මේකේ තියෙනවා 1998 සිට මේ පුතේ බං 1998 සිට ප්‍රශ්න ටික තියෙනවා. මොනවා වෙලින්ද? මූලාශ්‍ර සම්බන්ධයෙන්. මේ මූලාශ්‍ර සම්බන්ධයෙන් 98 සිට තියෙනවා. ඒතර මම ඔයගොල්ලෝ රිවිෂන් පටන් ගන්නකම් ඉන්නේ අපි රිවිෂන් එකේදී පුතේ අලුත් වැඩක් කරමු. අය රිවිෂන් කියලා නිකන් මවාගෙන කන්න අවශ්‍යතාවයක් නැහැ. රිවිෂන් එකක් කරනවා. අපි ඒකේ අලුත් දෙයක් කියනවා. හැමදාම රිවිෂන් කියලා අපේ ගොඩක් වෙලාවට පන්තිවල කරන්නේ පරණ ප්‍රශ්න කරන එක. සහ එන්න පුළුවන් ප්‍රශ්න. අපි ඒකේ අලුත් පියවරක් ඉස්සරහට ගිහලා වැඩක් කරමු. හරි? ඒගොල්ලෝ පේනවා ඇති. මෙතන තියෙනවා 98 සිටම ප්‍රශ්න එක තියෙනවා. 98 සිටම පුතේ තියෙන්නේ ඔය ප්‍රශ්න ටික විතරයි තියෙන්නේ. මේ වලට පේනවා ඇති අවුරුදු 11ක් 2018 වෙනකොට අහලා තියෙනවා. මේ 11 වෙනි ප්‍රශ්නේ පේනවා ඇති වලට මේ 2018 වෙනකම් මේකේ දාලා තියෙනවා. එතකොට 11ක් ඇවිල්ලා තියෙනවා ප්‍රශ්න. පේනවනේ? අංක 11 කියලා වැටලා තියෙනවා මේ පැත්තේ. මේ 11 කියලා වැටලා තියෙනවා. පේනවද? ප්‍රශ්න 11ක් තියෙනවා 98 ඉඳන් 2018 වෙනකම්. ඒ කියන්නේ අවුරුදු කීයකටද? අවුරුදු 20ට ප්‍රශ්න 11ක් ඇවිල්ලා තියෙනවා මේ මූලාශ්‍ර සම්බන්ධයෙන්. මූලාශ්‍ර සම්බන්ධයෙන්. පැහැදිලිද? එහෙනම් දැන් ඔයාලා හිතනවාද අවුරුදු 11ම ලියන්න ඕනේ කියලා? නෑ. අවුරුදු 11ම ලියන්න ඕනේ නෑ. මේකෙන් ප්‍රශ්න 3යි ඕගොල්ලෝ ලියන්න ඕනේ. ඇයි? අනිත් ඒවා ලියන්නේ නැද්ද? එකම ප්‍රශ්නේ තමයි පුතේ තියෙන්නේ. පොඩ්ඩක් අහගෙන ඉන්න ඕගොල්ලෝ. මම නෑ ගැටියෙන් කියන්නම්. මෙන්න 98 ප්‍රශ්නයක් තියෙනවා. පොඩ්ඩක් නිකමට අහගන්න. ඊට පස්සේ මම මාතෘකාව පටන් ගන්නම්. මහසෙන් රජුගේ රාජ්‍ය කාලයේ අවසාන දක්වා ශ්‍රී ලංකාවේ ඉතිහාසය හැදෑරීමේදී ඓතිහාසික මූලාශ්‍රයක් වශයෙන් මහා වංශය ඇති වැදගත්කම.
තව ප්‍රශ්නයක් තියෙනවා 2002 මහසෙන් රජුගේ කාලයේ අවසානයේ තෙක් මහවංශයේ ඓතිහාසික මූලාශ්‍රයක් වශයෙන් වැදගත් වන ආකාරය පහත දී ඇති මාතෘකාවලින් එකක් ඇසුරෙන් ප්‍රමාණය කරන්න. ප්‍රමාණය කරන්න කියන්නේ පුතේ විස්තර කරන්න කියන එක. ප්‍රමාණාත්මක විස්තර කරන්න කියන එක. දේවානම්පියතිස්ස රජුගේ කාලයේ සිට මහසෙන් රජුගේ රාජ්‍ය කාලයේ අවසානයේ තෙක් දිවයිනේ දේශපාලන ඉතිහාසයේ ඉහතකී කාල පරිච්ඡේදයේ රජුගේ ආගමික හා සංස්කෘතික කටයුතු. කියන්නේ මහා වංශයේ තියෙන දේශපාලන තොරතුරු ටිකයි ආගමික තොරතුරු ටිකයි ලියන්න කියන්නේ. 2004 අහනවා මෙහෙම ප්‍රශ්නයක්. අනුරාධපුරගේ අවසාන දක්වා ශ්‍රී ලංකා ඉතිහාසයේ හැදෑරීමේ වෙලා වංශ කතාවෙන් ලැබෙන තොරතුරු. අභිලේඛන හා අනිකුත් මූලාශ්‍ර වලින් කෙතෙක් දුරට සනාථ වේදයි පරීක්ෂා කරන්න. පුතේ ඒක තේරෙනවද? අනුරාධපුරයේ ඉතිහාසය ආධාරයට වංශ කතාවෙන් ලැබෙන දායකත්වය. ඒ කියන්නේ මහා වංශي විතරක් නෙවෙයි සියල්ලම ලියන්න කියලා තමයි කියන්නේ. ඊළඟට තියෙනවා 2010 අනුරාධපුර සමයේ දේශපාලන ඉතිහාසයේ හැදෑරීමේ වෙලා මූලාශ්‍රයක් වශයෙන් සෙල්ලිපි වලට. ඔන්න සෙල්ලිපි ගැන ප්‍රශ්නයක් අහලා තියෙනවා. අපි ඒකේ තමයි කිව්වේ පස්සේ කතා කරමු කියලා. 2011 තියෙනවා මහසෙන් රජතුමාගේ රාජ්‍ය කාල සමයේ අවසානයේ තෙක් ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ හැදෑරීමේ වෙලා පාලි වංශ කතාවලින් ලැබෙන දායකත්වය පරීක්ෂා කරන්න කියලා. 2013 ළමයි අහලා තියෙනවා මහා වංශය ගැන මේ ප්‍රශ්න ගොඩාක් අහලා තියෙනවා. සෙට් එක නේද? ප්‍රශ්න අහන ක්‍රම දෙකක් තියෙනවා. තනි ප්‍රශ්නයක් උත් අහනවා, කොටස් වලින් බෙදලත් අහනවා. මේ බලන්න. මහා වංශයේ කතුවරය නම් කරන්න කියලා අහලා තියෙනවා. මහා වංශය රචනා කළදී කුමන රජුගේ කාල සමයේදී කියලා අහලා තියෙනවා. මහා වංශයේ ටීකාව කුමක්ද කියලා අහනවා. මහා විහාරය පිළිබඳ කෙටි විස්තරයක් ලියන්න කියලා අහලා තියෙනවා. පස්වෙනි ප්‍රශ්නේ මහසෙන් රාජ්‍ය සමයේ අවසාන දක්වා ආගමික දේශපාලන තොරතුරු ලියන්න කියලා තියෙනවා. 2013. 2015 අහලා තියෙනවා මහසෙන් රාජ්‍ය සමයේ අවසාන තෙක් ශ්‍රී ලංකාවේ ඉතිහාසය හැදෑරීමේ වෙලා වංශ කතා සුවිශේෂී වැදගත්කමක යුක්ත වේ. විස්තරයක් අහලා තියෙනවා. කොහොම තමයි දිගටම තියෙන්නේ. 2018 අහලා තියෙනවා මහා වංශයේ ලියලද ටීකාව නම් කරන්න. මහා විහාරයට අයත් වූ ප්‍රධාන උපෝසථ කර ඔන්න ඕම තොරතුරු ටිකක් අහලා. ඔයගොල්ලෝ දැන් අහගෙන ඉඳලා එපා වෙයි. නිකන් තේරුන්නේ නැද්ද මෙහෙම දෙයක්? මූලාශ්‍ර වලින් දැන් අහන ප්‍රශ්න වලට දැන් තේරුණාද? එක්කෝ මහා වංශය ගැන. නැත්තම් පොත් ටික ඔක්කොම. ඔය ප්‍රශ්න දෙකට අහන්නේ. සෙල්ලිපි ගැන ප්‍රශ්නයක් තියෙනවා. අපි ඒක පස්සේ කතා කරමු. හරි. සෙල්ලිපි ගැන අහන ප්‍රශ්නය පස්සේ කතා කරමු. ඔන්න පටලවා ගන්න දෙයක්. එහෙනම් පුතේ රචනා ප්‍රශ්න වලින් අපි දැන් ප්‍රශ්න කීයක්ද කතා කරන්නේ? 3යි. රචනා ප්‍රශ්න 3යි කතා කරන්නේ මූලාශ්‍ර සම්බන්ධයෙන්. එතකොට ඔයාලට අහන ඕනෑම ප්‍රශ්නයකට ලියන්න පුළුවන්. මෙහෙමයි. අහන ක්‍රම තියෙනවා. හැබැයි එකම තොරතුරු ටික. ඒක බඩ කොළුවේ තියාගන්න. ඒ ඕනම එක ලියන්න පුළුවන් විදිහට අපි කතා කරගෙන යමු. ඉස්සල්ලාම ඉතින් දන්න ප්‍රශ්නයක් කතා කරමුකෝ. මොකද්ද බලන්නකෝ මේන්න අරන් තියෙනවා. දීප වංශය. චුට්ටක් කතා කරගෙන යමු පුතේ. පුතේ දීප වංශය ඔන්න දැන් ඔයාලට වැඩේ පැහැදිලිද? දැන් අපි මේ යන්නේ දෙවෙනි කොටස. මූලාශ්‍රවල part 2 එක. ඒ කියන්නේ රචනා ප්‍රශ්න වලට ගැලපෙන විදිය තමයි දැන් කතා කරන්න යන්නේ. පුතේ මේකෙදි ඕගොල්ලෝ විස්තරාත්මක තොරතුරු ටික ඔළුවට දාගන්න ඕනේ. ඔයාලා දන්නවනේ. ප්‍රශ්නයක් අහනවා ලංකා ඉතිහාසය ඉගෙන ගන්න පාලි වංශ කතාවෙන් ලැබෙන දායකත්වය. එතකොට දීප වංශය ගැනත් පොඩි විස්තරයක් ලියන්න ඕනේ. හරි. ඒකට දාලා තොරතුරු ටික අපි දැන් ඔළුවට දාගමු. දීප වංශය කියන්නේ පුතේ ලංකා ඉතිහාසය ගැන ලිව්ව පළවෙනිම වංශ කතාව. ඒ කියන්නේ ලංකාවේ පිළිබඳව තොරතුරු රචනා කරපු පළවෙනිම වංශ කතාව තමයි දීප වංශය. මේක පුතේ රචනා කරලා තියෙන්නේ 4 වන සියවසේ. හරි. 4 වන සියවසේ තමයි රචනා කරේ. හැබැයි කතුවරයාගේ නම නම් සඳහන් කරලා නැහැ. ඉස්සර කාලේ සමහර පොත් ලියනවා කතුවරු එයා ප්‍රසිද්ධ වෙන්න කැමති නැහැ. ඒ නිසා ඒගොල්ලෝ පොතේ නම ලියන්නේ නැහැ. එහෙම පොතක් තමයි දීපවංශය කියලා කියන්නේ. දීපවංශේ කතුවරයාගේ නම නැහැ. ගිරාසත් දේශෙත් එහෙමනේ. ගිරාසත් දේශෙත් පොතේ කතුවරයාගේ නම නැහැ. මේ ටික ඔයගොල්ලෝ දන්නවනේ ඕලෙවල් කාලේ. මේකේ මොනවද තියෙන්නේ? ඔන්න හොඳට අහගන්න. මේක තමයි වැදගත්. මේ මුල් ටික ඔයගොල්ලෝ ඕලෙවල් කාලේ ඉගෙන ගත්තනේ. දීපවංශය තමයි ලංකාවේ පැරණිම වංශ කතාව. දැන් කෙටි පස් වලට එමෙනවනේ. ශ්‍රී ලංකා ඉතිහාසයේ අධ්‍යයනය කිරීමට ඇති වඩාත් පැරණිම වංශ කතාව දීපවංශය. කතුවරෙක් නෑ ඒක අපි දන්නවනේ නේ. ඕලෙවල් කාලෙත් ඉගෙන ගත්තා. මොනවාද පුතේ දීපවංශයේ තියෙන්නේ? ඔන්න හොඳට අහගන්න. මේකේ තියෙනවා පුතේ දීපවංශයේ තොරතුරු ටික පිටික ඔළුවට දාගන්න. දීපවංශයේ තියෙනවා බුදුන් වහන්සේගේ නියත විවරණ ලබා ගැනීමේ සිට බුදුන් වහන්සේ නියත විවරණ ලබා ගැනීමේ සිට බුද්ධත්වය සහ ප්‍රථම සංගායනාවේ සිට තුන්වන ධර්ම සංගායනාව ගැන දක්වාම ඉන්දියාවේ බෞද්ධ ඉතිහාසය තියෙනවා. දැන් වැඩේ තේරුණාද? මොනවද මේකේ තියෙන්නේ? බුදුන් වහන්සේ
මුල් පරිච්ඡේද ටිකේ තියෙනවා බුදුන් වහන්සේ නියත විවර ලබා ගැනීමේ සිට නියත විවර ලබා ගැනීම මතකද අර සුමේද තාපසයා කියලා කෙනෙක් වෙලා ඉපදෙලා ඔයාලට මතකද අර පාරක් හදන්න යනවා. පාරක් හදන්න ගියාම එයාට හම්බ වෙන්නේ මඩ වගුරු බිමක්. ඊට පස්සේ පාර හදන්න බැරි වෙනවා. එදා දවස් තමයි අර දීපංකර බුදුහාමුදුරෝ ඒ නුවරට එන්නේ රබගම්පුර නුවරට. ඊට පස්සේ එයාට හදාගන්න බැරි වුණාම එයා මොකද කරන්නේ? ඒ මඩ වගුරු බිමේ එයා වැතිරෙනවා. මගේ ඇඟ උඩින් යන්න කියලා. අහලා තියෙනවනේ කතාව. ආන්න ඒ කතාව. එතකොට එතෙන් සිට බුද්ධ චරිතය පිළිබඳ තොරතුරු තියෙනවා. ඊට පස්සේ ප්‍රථම දෙවන තුන්වෙනි ධර්ම සංගායනා ගැන විස්තර දෙනවා. ඒක තේරුණානේ? එතකොට බුදුන් වහන්සේ නියතිවර ලබා ගැනීමේ සිට බුද්ධ චරිතයම විස්තර කරලා තියෙනවා. ඊට අමතරව ප්‍රථම දෙවන තුන්වෙනි සංගායනා පිළිබඳ තොරතුරු තියෙනවා. ඔයාලා දන්නවා පුතේ තුන්වෙනි ධර්ම සංගායනාවේ ප්‍රතිඵලයක් හැටියට අශෝක රජතුමා රටවල් 9කට බුද්ධ ආගම ප්‍රචාරණය කරනවා. රටවල් 9කට බුද්ධ ආගම ප්‍රචාරණය කළා එක රටක් හැටියට තෝරා ගන්නවා ලංකාව. ලංකාවට බුද්ධ ආගම නැගෙනවා. කවුද පුතේ ඒ වෙලට ලංකාවේ පාලකයා? බුද්ධ ආගම ලංකාවට අරගෙනට පාලකයා ගිය මාසේ පුරාවට වැහුවා. පොසොන් මාසේ පුරාවට. දේවානම්පියතිස්ස. ඔව් දේවානම්පියතිස්ස රජතුමා. දේවානම්පියතිස්ස රජතුමාගේ කාලේ ලංකාවට බුද්ධ ආගම රැගෙන එනවා. මේදුහාමුදුරුවෝ බුද්ධ ආගම ලංකාවට රැගෙන එනවා. දේවානම්පියතිස්ස රජතුමා ලංකාවේ රට පාලනය කරනවා. දේවානම්පියතිස්ස රජතුමා ඇතුළු රාජකීය අය, රාජකීය පවුලේ අය බුද්ධ ආගම වැළඳ ගන්නවා. ඊට පස්සේ පුතේ ලංකාවේ අනිකුත් අයත් බුද්ධ ආගම වැළඳ ගන්නවා. එතෙන් සිට මහා විහාරයේ මුල් කරගෙන බුද්ධ ආගම ව්‍යාප්ත වෙනවා. බෞද්ධ දර්ශනය මහා විහාරයේ මුල් කරගෙන බුද්ධ ආගම ව්‍යාප්ත වෙනවා. ඔය විස්තර ටික තමයි දීප වංශයේ සඳහන් වෙන ආගමික තොරතුරු. පුතේ මේක කොතන ඉඳන් කොතනට වැඩගත්ත තොරතුරු තියෙන්නේ? දීප වංශයේ තොරතුරු තියෙන්නේ. දේශපාලන තොරතුරු තියෙනවා. දේවානම්පියතිස්ස රජතුමාගේ කාලයේ සිට මහසෙන් රාජ්‍ය කාලේ දක්වාම. ඔන්න මතක තියාගන්න. දේවානම්පියතිස්ස රජතුමාගේ කාලේ ඉඳන් මහසෙන් රාජ්‍ය කාලේ දක්වාම මේකේ තියෙනවා දේශපාලන තොරතුරු. ආගමික තොරතුරු ටිකත් දේවානම්පියතිස්ස රජතුමාගේ කාලේ සිට මහසෙන් රාජ්‍ය කාලේ දක්වාම තියෙනවා. ඊට අමතරව ආගමික, සමාජීය, සංස්කෘතික තොරතුරු රැසක් මේ මූලාශ්‍රයේ තියෙනවා. වඩක් හොවින්න. හරි. අද පොඩ්ඩක් අපහසුයෙන් තමයි පන්ති කරේ. මේ ඔන්න අපි දීපවංශය ගැන පොඩ්ඩක් විස්තර ටිකක් කතා කරා. අපි මෙහෙම කරමුද? දීපවංශය ගැන මම පොඩ්ඩක් කතා කරා. අපි ලබන සතියේ ඉඳන්ම හිතුව ටික කතා කරමුද? චුට්ටක් මට මේ හෙම්බිස්සාවත් වැඩි වෙනවා. මේ උණ ළමයි තිබ්බා. උණ නම් බැස්සා. ඒනකට තාම බේත් බොනවා. හෙම්බිස්සාව ටික ආයෙ වැඩි වෙනවා. සීතලත් එක්ක පොඩ්ඩක් වැඩි වෙනවා. අපි එහෙනම් ඊළඟට කතා කරමු. මම ටියුට් ටික ගන්න ක්‍රමේ පොඩ්ඩක් මැසේජ් එකක් දාලා තියනවා ළමයි ලියාපදිංචි වෙලා. ඒතර ඕගොල්ලෝ එවන්න මේක කුරියල් කරලා එවන එක හොඳයිද? තැපල් කරලා එවන්න. තැපල් කරලා එවන්න කිව්වොත් කොස්ට් එක නම් අඩුයි. හැබැයි සමහරක් වෙලාවට ඕගොල්ලන්ට එනකන් පොඩ්ඩක් ඉන්න වෙනවා. හැබැයි ලියාපදිංචි කරලා එවන්න පුළුවන්. ටියුට් ටික කොහොමද එවන්න හොඳ ඕගොල්ලන්ට? කුරියල් කරලා එවන්නද? එවන්න නැත්නම් මේ ලියාපදිංචි තැපැලෙන් එවන්නද? ලියාපදිංචි තැපැලත් හොඳයි ළමයි ටිකක් ගාණත් අඩු රජේනේ. කීයක් රජයට යන්නේ මේ අනිකත් ලැබෙනවඩක් ලියාපදිංචි තැපැල ගෙදරටම ගෙනල්ලා දෙනවා. ලියාපදිංචි තැපැල හොඳයි නේද? කුරියල් කරන්න පුළුවන්. දාන්න බලන්න පොඩ්ඩක් මට. කුරියල්. හරි ගොඩක් ළමයි කුරියල් කියලා දාලා තියෙනවා. හරි එහෙම වුණොත් අපි කුරියල් කරලා එවන්න. කොහොමද කුරියල් කරලා එවන ළමයි? හරි කුරියල් වලට තමයි ගොඩක් අය කැමති. හරි. හැබැයි මෙහෙමයි මේ අර තැපෑලෙත් ළමයි කුරියල් එකක් තියෙනවා. ඒකට එවන්න පුළුවන්. මොකද ඒකේ මේ රජයේ සුරක්ෂාවක් තියෙනවා. අපි දැන් ඔය ගොඩක් ලාට කුරියල් මාත් ඉස්සර පොත් එහෙම ගොඩක් යවන කුරියල් වලින්. මේ අර සමහර කුරියල් දැන් තියෙනවා මේ සමහරක් වෙලාවට යන භාණ්ඩ පිළිබඳ නිකන් අර කිසිම මේ වගකීමක් නැතිව සමහරක් වෙලාවට තියෙනවා. මම එහෙමනොත් හොඳ කුරියල් කම්පැනියක් බලලා ඔයගොල්ලෝ ගෙවන්න. මම කලින් කරේ පන්ති, ඒ කියන්නේ A level නම් කරේ නෑනේ. A level මෙච්චර කාලයක් කරේ නෑ. O level කරනකොට මම PDF විතරයි යවුවේ. ඒ නිසා මම ටියුට් සාමාන්‍ය කලින් යවලා නෑ. ඒකයි මම ඔයාලගෙන් අහලා බලලම කරන්නේ. කලින් කුරියල් මම යවලා තියෙනවා. කලින් අපි
යවුවා මේ එහෙම වුණොත් මේ වතාවට මම පොඩ්ඩක් මොකක් හරි එකක් බලන්නම්. ඔයගොල්ලෝ එහෙම වුණොත් මම ලියාපදිංචි විස්තර ටික දාන්නම් පුතේ. තැපල් කරලා ඔයගොල්ලෝ එන පාඩම් ටියුට් 4ක්ම එක වතාවේ වань. ඒතර ඊළඟ මාසේ ඔයගොල්ලෝ ආයේ ටියුට් ගන්න අවස්ථාවක් නැහැ. හරිනේ? මේ ටියුට් ගන්න මාසවල විතරක් ඔයගොල්ලෝ අමතර රුපියල් 500ක මුදලක් අය වෙයි. ඒක පොඩ්ඩක් මතක තියාගන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට ක්ලාස් ෆීස් එක වෙන්නේ රුපියල් 1500ක් විතර. එහෙම හොඳයිනේ? හරි. ඔන්න එහෙනම් මම ඒක පොඩ්ඩක් මතක් කරනවා පන්ති ධම්ම. පුතේ එහෙනම් ඔයගොල්ලෝගේ තව යාළු හැමත් පන්තියේ ඉන්නවනේ ඒක මතක් කරගන්න. ඊළඟට අපි A level පන්තියේ BC පන්තියක් කරනවා. ඒක පටන් ගන්නවා අපි ලබන මාසේ මුල. අගෝස්තු මාසේ මුල පටන් ගන්නවා. සමහර ළමයිට අපි ඒකට වෙනමම WhatsApp community group එකක් හදලා තියෙනවා. ඒකට පොඩ්ඩක් ඇඩ් වෙන්න. මේ තව ඔයගොල්ලෝ මම ලින්ක් එක දාලා තියෙනවා group වල. තව සමහර ළමයි එහෙම ඉන්නවා නම් ඒගොල්ලන්ට ලින්ක් එක දෙන්න. මේ group එකට ඇඩ් වෙන්න කියලා. ඉතින් රෙකෝඩින් තියෙනවා. ඒවා හොඳයි නම් බලලා සම්බන්ධ වෙන්න. මම අනිත් ළමයිටත් කිව්වේ ඒකයි. හොඳයි නම් පන්තියේ ලියාපන්ති වෙන්න එපා. ඒ කියන්නේ පොඩ්ඩක් බලන්න ඉස්සෙල්ලා. බලලා ලියාපන්ති වෙන හොඳයි. සමහර ඕලවල කාලෙත් මතක නැහැ. සමහර පන්ති වල ලියාපන්ති වෙනවා. මෙලෝ රහක් නැහැ. ඊට පස්සේ පන්තිය මාසි වෙනකම් පොඩ්ඩක් ඉන්නවා. එහෙම වැඩක් නැහැ. ඉතින් මේ තව බලමු අපි ඉස්සරහට ළමයි ටිකක් සම්බන්ධ වුණොත් පන්ති ගාස්තුවේ මොන හරි කරන්න වැඩි කරන්න ඒක බය වෙන්නවත් එපා ඔයගොල්ලෝ. ඉතින් මම උපරිම සහයෝගයක් දීලා තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ දන්නවා සමහර පන්තිවල රුපියල් 3500 4000 වගේ යනවා. මට එච්චර ගාණක් අය කරන්න අවශ්‍යතාවයක් නැහැ. මට ජීවත් වෙන්න යම් මුදලක් ලැබුණොත් මට ඇති. හරි. මට ඔයාලගේ ප්‍රාඩෝවත් කාර්වත් ගන්න අවශ්‍යතාවයක් නැහැ. ජීවත් වෙන්න යම් මුදලක් ලැබුණොම ඇති. ඉන්නේ ඒක එකතු කරලා මොන හරි හොඳ දෙයක් කරන එක වෙනම එකක් නේ. සාමාන්‍ය මුදලක් තමයි කරන්නේ. ඉතින් හේතුව මම ඔයාලට කිව්වා පැය දෙකම කරනවා. පුතේ පන්තිය 5:00මාරට අපි කරන්න. මේ සතියේ ගියා පොඩ්ඩක් හරි BC පන්ති අපි දැම්ම පටන් ගන්න නැති නිසා ඔයගොල්ලෝගේ අර බෙදලා යුරෝපෙද ඉන්දියාවද කරන්න පටන් ගත්තම කාලය බෙදලා මම ඔයගොල්ලොන්ට පොඩි කාලයක් තව වැඩියමුත් අරන් කරලා දෙන්න. ඒක එහෙම කරමු. දැන් අපි ලංකාව කරගෙන යම් මාතෘකා 4ක්. 4ක් කරා කියලා කියන්නේ ඕනම පේපර් එකේ A level එක ප්‍රශ්නයක් ලියා ගන්න පුළුවන්. ප්‍රශ්න 3යි ලියන්න තියෙන්නේ. හරි. අපි එහෙම කරමු. ඊට පස්සේ තෝරා ගන්න පේපර් එක කරමු. හරි. එහෙම හොඳයිනේ. එහෙනම් ළමයි අද දවසේ මම පන්ති අවසන් කරනවා. ඔයගොල්ලෝ පුළුවන් තරම් මේ කමියුනිටි ගෲප් එකට ඇඩ් වෙලා ඉන්න. නැත්නම් ඔයාලගේ තොරතුරු එහෙම පොඩ්ඩක් සමහර වෙලාවට ඉදිරියේ කට්ටිය වැඩි වුණාම එහෙම යන්න පුළුවන්. ඒ නිසා කමියුනිටි ගෲප් එකේ ඉරියාම කවුරුත් ගන්න නැහැ. ලියාපදිංචි වුණාම ඔයගොල්ලෝට වෙනම ලියාපදිංචි ගෲප් එකක් දෙනවා. ඒකට පුතේ සම්බන්ධ වෙන්න. එතකොට ඒක ඇඩ්මින් කරයි ඔයාලා ඇඩ් කරයි ඔයගොල්ලෝ විස්තර එවන්න හැබැයි මුදල් එහෙම ගෙවලා නිකාම මට තොරතුරු දාන්න එපා. ඔයගොල්ලෝ මැසේජ් එක හොඳට කියවන්න. එයාට අදාළ තොරතුරු ටික යවන්න. එතකොට ඔයගොල්ලෝ ඒ අදාළ WhatsApp group එකට ඇඩ් කරයි. හරි. එහෙනම් පුතේ අද දවසේ නම් මම පන්ති අවසන් කරනවා. විස්තර ටික ඔක්කොම දාන්නම් මොනවාද? හරි. තෝරගන්න පේපර් දැන් ලෝකෙ ඔක්කොම තෝරගන්නවද? මම පස්සේ අහන්නම් ඒ ටික. අපි දැන් මාසයක් විතර ඉස්සෙල්ලාම අර ටියුට් 4ම කරමු. ඊට පස්සේ අපි තෝරගන්න පේපර් ටික තෝරාගෙන කරමු. හරි. ඒක ලේසි. අර 4 දැන්ට ඉවර කරන්න. ඒතර එකෙන් එක ලේසි. මම එහෙමයි කරන්න යන්නේ. සතියක් එකක් ඊළඟ සතියේ කරන්න. ටියුට් සෙට් එකක් කරනවා. ඊට පස්සේ ඊළඟ ප්‍රශ්නේ ආයෙ අනිත් එක තෝරගන්න. එහෙමයි කරන්නේ. ඒ විදිහට කරගෙන යන්න. හරි. එහෙනම් ආයිබෝවන් ළමයි සුබ රාත්‍රියක්. හරි good night ළමයි.